ආයි ළමයි කොහොමද ඔයාලට මම හිතුවා පොඩි රෙකෝඩින් එකක් කරන්න ඕනේ කියලා. ඒ තමයි Python paper discussion එක. Python මේ paper discussion එකට Python මේ essay ප්‍රශ්න තමයි ඩිස්කස් කරන්නේ. ඒතකොට ඔයාලා දන්නවා ඔයාලගේ second paper එකේ essay එකේ අනිවාර්යෙන් කියන්නේ essay කියන රචනා කියලා කියන්නේ. රචනා paper එකේ අනිවාර්යෙන් මෙනවා Python ප්‍රශ්නයක්. ඉතින් ඒතකොට මේ Python ප්‍රශ්න ඔයාලා කරගන්න ඔයාලා හොඳ පළපුරුද්දක් තියෙනවා ඒ જાති ප්‍රශ්න හදන්න. මම හිතුවා පොඩි වීඩියෝ සීරීස් එකක් කරන්න කියලා. මේ වගේ අමාරු ප්‍රශ්න හිතන්න තියෙන ප්‍රශ්න ටිකක් තියරි ගොඩක් අවශ්‍ය කරන ප්‍රශ්න ටිකක් මේ වගේ වීඩියෝ විදිහට කරලා අප්ලෝඩ් කරන්න YouTube එකට ඕන කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙන් මගේ පර්පස් එක මගේ බලාපොරොත්තුව තමයි ඔයාලා අවසාන වශයෙන් ඔයාලගේ ඒ එසේ ප්‍රශ්න කරගන්න ඕන කරන. ඒ ප්‍රශ්නයක් හිතන්න ඕන කරන විදිහට මේ දේවල් ඔයාලට කියලා දෙන එක. තියරි දන්නවා. ඒ තියරි ඇප්ලයි කරලා කොහොමද ප්‍රශ්නයකට අපි උත්තරයක් හදාගන්නේ. ඒක අපි කොහොමද ලොජිකලි හිතන්නේ කොහොමද? මේකට කොහොමද සොලියුෂන් එක කොහොමද විසඳුම හදාගන්නේ. අන්නේ දේවල් අපි මේ සෙෂන් එකේදී නැත්නම් මේ වීඩියෝ සීරීස් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි එපිසෝඩ් එක. එපිසෝඩ් නම්බර් 1. මේකදී අපි පළවෙනි ප්‍රශ්න කතා කරමු. එතකොට මේ ප්‍රශ්නයක් කරද්දී මම පොඩ්ඩක් තියරි කැලත් මතක් කරනවා. මොකද එතකොට සමහරවිට මයිද අමතක කරන්න පුළුවන්. සමහරවිට මතක නැහැ. තියරි කැල මතක නැහැ. එතකොට මම මුලින්ම තියරි මතක් කරලා ඒ අදාළ ප්‍රශ්න කරනවා. එතකොට ඔයාලට ලස්සනට තියරි මතක් කරගෙන මේ ප්‍රශ්නෙට උත්තරේ හදාගන්න පුළුවන්. මම තියරි උගන්වන්න කලින් මුලින්ම ප්‍රශ්නේ පෙන්නන්නම් ස්ක්‍රීන් එක ෂෙයා කරලා. ඔයාලා මුලින්ම උත්සාහයක් දරන්න ප්‍රශ්න කරන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් ඕකේ. වීඩියෝ බලන්න අවශ්‍ය නැහැ. බැහැ නම් වීඩියෝ ඩිස්කෂන් එක අහන් යන්න දිගටම. ඒතර ඔයාලට මේක කරන්න පුළුවන්කම මේ වගේ මම හිතන් ඉන්නවා Python ප්‍රශ්න 10ක් විතර අපි එක්සෑම් එක ලඟ වෙනකම්ම කරමු මේ වගේ වීඩියෝ සීරීස් එකක්. ඔයාලට පුළුවන් මේකත් එක්ක සම්බන්ධ වෙලා. ඔයාගේ Python මෙසේ ප්‍රශ්න ගොඩ දාලා. හරි. එහෙනම් වැඩි බලන්න. මේ තමයි පළවෙනි ප්‍රශ්නේ. හරි. මම මුලින් ප්‍රශ්නය කරන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් දිගටම ප්‍රශ්නෙත් එක්ක ඉස්සරහට පැවටි කරන්න. right. මම ෂෙයා කරන්න. හරි. මේ තියෙන ප්‍රශ්න. දැන් ප්‍රශ්න කරන්න ඕන කරන මම තියරි කරුණු ටික මුලින් උගන්වලා ඉන්නේ. හරි. තියරි කරුණු ටික උගන්වලා ඊට පස්සේ බලමු අපි කොහොමද මේකට ලස්සනට උත්තරේ අපි හදාගන්නේ කියලා. right. එහෙනම් පටන් ගමු පුතා අපි ලස්සනට මේ තියරි ටික උගන්වන්න යන්න. පටස් ගාලා මතක් කරගන්න. මම දැන් උගන්වන්නේ Python ටික මෙලොව අවුලක් මතක නැති මොහොතේ. හරි. ඒකට ඔයාලට මුකුත් මතක නැත්තම් Python වල අවුලක් නැහැ. අල්ලගෙන වැඩේ කරගන්න පුළුවන්. හරි. මොකද්ද මේ වේරියබල් එක? විචල්යක් කියලා. පුතා වේරියබල් එකක් කියලා කියන්නේ පරිගණකයේ තුල తాවකාලිකව යම්කිසි දත්ත ටිකක් ගබඩා කරන්න පාවිච්චි කරන යම්කිසි බොක්ස් එකක්. හිතන්න తాවකාලික කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේ මේන් මෙමරි එකේ ඔයාගේ RAM එකේ පොඩි ස්පේස් එකක් පොඩි මතක කොටසක් ඔයාලා අරගෙන ඉඳලා ඔයාට අවශ්‍ය කරන தත්ත්වය తాවකාලික ගබඩා කරලා තියන්න පුළුවන්. මේ తాවකාලික කියන වචනේ පට්ට වැදගත්. ඇයි වැදගත්? පුතා తాවකාලිකව කියලා කියන්නේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක රන් කරනකොට කෝඩ් එක රන් කරනකම් විතරයි ඒ වැලියු එක මේන් මෙමරි එකේ ස්ටෝර් වෙලා තියෙන්නේ. ඔයා ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරාට පස්සේ ඔයාට ඒ වැලියු එක RAM එකෙන් අයින් වෙනවා. RAM එකේ తాවකාලිකව තමයි ඔයා ස්ටෝරේජ් ඒරියා එක වෙන් කරගන්න. පොඩි මෙමරි ස්ලොට් එකක් වෙන් කරගන්නවා ඔයා වෙනුවෙන්. අන්න එහෙම එකට අපි වේරියබල් එකක් කියලා කියනවා. වේරියබල් එකක් මම ඇඳලා පෙන්නන්නම්. නිකන් බොක්ස් එකක් වගේ වේරියබල් එකක්. MC අගයක් ඔයාලට දාලා කියන්න පුළුවන්. ඒ බොක්ස් එක ඇතුළට. මම පෙන්නන්නම්. එක්සැම්පල් පුතා මෙහෙම ගමුකෝ. marks equal 70. පුතා මෙන්න මේකට අපි කියනවා variable name කියලා. variable name. පුතා මෙන්න මේකට කියනවා value එක කියලා. value එක කියන්නේ පුතා මේ variable name එකයි value එක අපි තේරුම් ගන්න ඕනේ. මේ variable name එක කියලා කියන්නේ පුතා නිකන් අර box එකට නමක්. ඔයා ගබඩා කරන දේ හඳුනා ගන්න පාවිච්චි කරන නමක්. දැන් උදාහරණයක් මෙතන value එක. මේ 70 කියන අගය මෙන්න මේ box එක ඇතුළට දාලා තියෙනවා. marks කියන box එක ඇතුළට ඔබ 70 කියන අගය දාගෙන තියෙනවා. ඒතර marks කියන box එක ඇරියොත් එහෙනම් ඔයාලට 70 බලා ගන්න පුළුවන් box එක ඇතුළේ. right? ඒතර ඔයාලට මේකට පුතා කැමති නමක් දෙන්න පුළුවන්. කියන්නේ මාක්ස්ම දෙන්න අවශ්‍ය නැහැ. ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. හැබැයි බෙස්ට් ප්‍රැක්ටිස් එක තමයි ඔයාලා ගබඩා කරන වැලියු එකට ගැලපෙන නමක් දෙන්න ඕනේ. දැන් මෙතන පුතා නමක් ගබඩා කරලා මෙතන මාක්ස් දාලා හරියන්නේ. ඒ හරියන්නේ නැත්නම් මෙතන ගබඩා කරන දෙයට ගැලපෙන දේ නමක් දෙන්න ඕනේ. එතන 70 මාක්ස් ලකුණු. උන් 70. අන්න ඒක ඔළුවේ තියාගන්න. ඔයා ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විතර ඉස්සරහට යනකොට මෙන්න බෙස්ට් ප්‍රැක්ටිස් එක ඕන වෙනවා.
හරි software engineer වගේ යනවා නම් අවශ්‍යයි. ඕකේ. ඉතින් මේක තමයි බේසික් එක variable එක සහ variable. හරි. ඊට පස්සේ පුතා අපි කතා කරනවා මේ control structures කියලා. control structures නැත්නම් අපිට පාලන ව්‍යුහය. ප්‍රධාන වශයෙන් පාලන තුනක් අපි කතා කරනවා. තුනක් අපි කතා කරන පාලන ව්‍යුහය. පුතා පළවෙනි තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. නැත්නම් අපිට sequential කියන්නේ. අනුක්‍රමණය කියලා කියන්නේ පුතා එකක් පසුපස එකක් සිද්ධ වෙන ආකාරයට තමයි ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ. එක්සැම්පල් එකකට පඩි පෙරක් නගින හෝ බහින අවස්ථාවක්. ඔයා එකකට නගිනවා ඊළඟ පඩියට ඊළඟ ස්ටෙප් එකට ඊළඟ ස්ටෙප් එකට ස්ටෙප් බයි ස්ටෙප් තමයි ඔයා පඩි පෙර නැගීම හෝ බැහිම කියන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. අන්න ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඉහළ ඉඳන් පහළට පිළිවෙලට ධාවනය වෙනවා නම් අන්න ඒ අවස්ථාව අපි කියනවා අනුක්‍රමණ විදිහට ධාවනය වෙනවා කියලා. ඒ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ sequential. step by step පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක පහළට ධාවනය. ඒක තමයි පළවෙනි control structure එක. sequential එහෙම නැත්නම් අනුක්‍රමණය කියලා කියනවා. දෙවෙනි එක තමයි පුතා අපි කියනවා theory නැත්නම් selection කියලා. යම්කිසි කොන්දේසියක් මත ඒ කොන්දේසිය සත්‍ය හෝ අසත්‍යතාවයේ මත පාරවල් දෙක ගිහිල්ලා අපිට output දෙකක් දෙනවා. තේරුණාද? ඒකට කොපි වල එක්සැම්පල් එක තමයි ඔයා එළියට ගිහින් බලනවා අහස අඳුරුද කියලා. right? අහස අඳුරුණා ඔයා ගන්නවා එක තීරණයක්. අහස අඳුරු නැත්නම් තව තීරණයක් ගන්නවා. මේකේ වැදගත් ප්ලස් පොයින්ට් එක වෙන්නේ පුතා මේ එක අවස්ථාවේ දෙකම සිද්ධ වෙන්න බෑ. අහස අඳුරුත් වෙලා අහස අඳුරු නැති වෙන්නත් බෑ. හරි? එක අවස්ථාවක් වෙන්න පුළුවන් එකයි. කියන්නේ යම්සි තේරීමක් ඔයාට හම් වෙනවා. ඒ තේරීමේදී ඔයාට එක්ක ඒ තේරීම yes වෙන්නත් පුළුවන් no වෙන්නත් පුළුවන්. අහස අඳුරුද ඔව් වෙන්නත් පුළුවන් නෑ වෙන්නත් පුළුවන්. ඔයා ඔව් නම් එක දෙයක් කරනවා නෑ නම් තව දෙයක්. ඔව් නෑ දෙකම වෙන්න බෑ. ඔව් නෑ දෙකම වෙන්න බෑ. එකයි වෙන්න පුළුවන්. ඒ වෙන දෙයක් දාලා සිද්ධියක් සිද්ධ වෙනවා. අහස අඳුරුද ඔව් නම් කුඩේ අරන් යනවා. අහස අඳුරුද නැත්තම් කුඩේ අරන් යන්නේ. අන්න ඒ වගේ. ඕන වෙනවා තේරීම නැත්තම් සිලෙක්ෂන් කියලා කියනවා. අවසානයේ තමයි පුතා පුනර්කරණය නැත්තම් රිපිටිෂන් කියලා කියනවා. පුතා මේක හරිය ලස්සන පොපියුලර් එක්සැම්පල් එකක්. ඒ තමයි අපි තේ එකක් හදන අවස්ථාව. දැන් සාමාන්‍යයෙන් ඔයාලා තේයක් හදනවා නම් දිනනක් වගේ නම් එක්ස්පීරියන්ස් එකක් ගන්න තේ හදලා. තේ හදලා එක්ස්පීරියන්ස් එකක් නැහැ. දැන් හිතන්න ඔයාලා ඉනවා නෑදෑය කවුරු ගෙදරට එනවා. මිනිස්සු නෑදෑය වල ගෙදරට. අම්මා ටිකක් තේයක් හදන මේ ඔක්කොටම. તો 20ක් ඉන්නවා. 20කට තේ හදන්න ඕන. දැන් ඔයා 20කට තේ හදනකොට ඔයා දන්නේ නැහැ. 20 දිනකට කොච්චර සීනි දාන්න ඕනද කියලා. දන්නේ නැහැ. බලන්නේ. මොකද කරන්නේ? නිකන් ගෙස් කරලා සීනි 5ක් දාන්න. හැඳි 5ක් දාලා කලවම් කරලා බලනවා. සීනි ඇද්ද කියලා. සීනි මදි නම් අයෙත් සීනි දාන්න. අයෙත් කලවම්. අයෙත් බලන්න. සීනි ඇති නම් සීනි දාන්න නැහැ. සීනි මදි නම් අයෙත් සීනි දාන්න. පුතා සීනි මදි නම් අපි සීනි දාලා නවත්තන්නේ නැහැ. සීනි මදි නම් අයෙත් සීනි දාන්න. සීනි මදි නම් අයෙත් සීනි දාන්න. සීනි මදි නම් අයෙත් සීනි දාන්න. අන්න ඒ වගේ පුතා යම්කිසි කොන්දේසියක සත්‍ය හෝ අසත්‍යතාවය මත යම්කිසි පියවරවල් ටිකක් නැවත සිද්ධ වෙනවා නම් අන්න වෙන පුනර්කරණයක් කියනවා. තේකට සීනි නැද්ද? මදිද? මදි නම් අයෙත් සීනි දාන්න. සීනි දාන එක පුතා තීරණය වෙන්නේ සීනි ඇද්ද කියන එක මත. සීනි ඇති නම් තමයි නවතින්නේ. නැත්තම් සීනි දාන්න. පුනර්කරණ නැත්නම් ලූප් එකක් වෙනවා. මේක නැවත සිද්ධ වෙනවා. තේකට සීනි ඇති වෙනකන් සීනි දාන එක නවත්තන්නේ නැහැ. අන්න ඔය වගේ වැඩ. right? වැඩේ තේරුණා. ඉතින් ඔන්න ඔහොමකට අපි නමුත් while loop එකක් පුනර්කරණයක් කියලා අපි කියනවා. පුනර්කරණය කියන්නේ. පුතා control structures තුනක් කියනවා. එකක් තමයි අනුක්‍රමණය, තේරීම සහ පුනර්කරණය. අනුක්‍රමණය කියන්නේ step by step සිද්ධ වෙන එකක්. තේරීම කියන්නේ යම්කිසි කොන්දේසියක සත්‍ය අසත්‍යතාවය මත පාරවල් දෙක යන අවස්ථාවක්. පුනර්කරණය කියලා කියන්නේ ලූප් වෙන අවස්ථාවක්. නැවත සිද්ධ වෙන යම්කිසි ක්‍රියාවලියක්. ඔකේ පුතාට වැදගත් වෙන්නේ අද මේ ප්‍රශ්නේ කරන්න. පුනර්කරණය කියන කොටස. ඉතින් මම පටස් ගාලා පුනර්කරණය කොටස විනාඩි 5ක් කරන් ඔයාලට කියලා දෙන්නම්. ඒකට වැඩි අල්ලන්න ලේසි. ඉතින් පුතා පුනර්කරණය කියන මෙන්න මේ control structure එක Python කියන language එක ඇතුලේ භාවිත කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. implement කරන්න පුළුවන්. code කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පුනර්කරණය කියන මෙන්න මේ control structure එක Python ඇතුලේ භාවිත කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි for loop එක, අනික තමයි while loop එක. මොකද්ද? for loop සහ while loop. ඉතින් මම ලියන්න. ඒ තමයි පුතා for loop සහ while loop. while මෙන්න මේ දෙකෙන් පුළුවන් පුතා ඔය පුනර්කරණය කියන control structure එක අපිට implement කරන්න Python ඇතුලේ. ඉතින් අද අපි කතා කරන්නේ පුතා මේ while loop කියන point එක. මොකද while loop තමයි මේ ප්‍රශ්නෙට අපිට ඕන කරන්නේ. right. අයි බලමු පුතා මොකද මේ while loop එක කියන්නේ. right. කොහොමද බලා ගන්න වැඩි. simple ඈ.
හරිම සිම්පල්. හරි. while loop. මම කතා කරන්නේ පුතා while loop එක. පුතා while loop එකේ syntax එක මම කතා කරන්නේ. පුතා syntax එක කියලා කියන්නේ. පුතා syntax එක කියලා කියන්නේ නිකන් වාක්‍ය රීතියක්. දැන් ඔයාලා දන්නවා නම් වාක්‍ය රීති දන්නවනේ. වාක්‍ය රීති. මම නම් මම මේ කරන්න මම ගන්න හොඳම එක්සැම්පල් එක ළමයි ක්ලාස් වලම ගන්න. මම නම් අනිවාර්යෙන් ආඛ්‍යාතේ නී වෙන්න එපා. මැද කියලා වෙනස් කරගන්න පුළුවන් ඔයාලා. අවුලක් නැහැ. සින්ටැක්ස් එකෙන් අන්නේ. මමයි මියන්නයි වෙනස් කරන්නේ නැතුව ඔයාලට අනිත් ඒවා ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. අන්න ඒක තමයි. හැම ලැන්ග්වේජ් එකකම සින්ටැක්ස් තියෙනවා. සින්ටැක්ස් කියන්නේ පුතා නිකන් අර ෆෝමැට් එක. මම නම් මී වගේ. මැද කියලා වෙනස් කරගන්න පුළුවන්. right? මම පෙන්නන්න සින්ටැක්ස් එක. පුතා while loop එකේ සින්ටැක්ස් නෝ එන්නේ. while condition colon statement පුතා මේකේ වෙන මේ condition එක කියලා කියන්නේ කොන්දේසිය කියන එක. මොකද්ද කොන්දේසිය? පුතා කොන්දේසිය ස්ටේට්මන්ට් කියලා කියන්නේ අපිට අවශ්‍ය කරන දේ. මම පොඩ්ඩක් එක්සැම්පල් එකකින් ඔයාලට පැහැදිලි කරන්නම්. එක්සැම්පල් නම්බර් 1. දැන් මට ඕනේ පුතා බිඳුවේ ඉඳන් 10 දක්වා නම්බර්ස් ටික අවුට්පුට් කරගන්න ඕන කරා. මේක මට ඕන කරා මොනව කරන්නද? අවුට්පුට් කරගන්න ඕන කරා. කොහොම බලා ගන්නද? මට මෙහෙම පුළුවන්. මම හදා ගන්න පුතා නම්බර් කියලා වේරියබල් එක. මම දාන පුතා බිඳුව කියලා. මම while loop එකක් දාලා මම කොන්දේසියෙම ලියන. නම්බර් කියන එක එහෙම ගමුකෝ. විශාල හෝ සමානද 10. ඔන්නෝම ගමුකෝ. අරන් ඉවරලා මම එතනින් කරනවා print කරනවා නම්බර් එක. ඊට පස්සේ මම නම්බර් එකට එකක් එකතු කරනවා. පුතා මේ තියෙන එක්සැම්පල් නම්බර් 1 එක. හොඳට බලන්නකෝ. පුතා මුලින් මොකද කළා තියෙන්නේ මම නම්බර් කියලා වේරියබල් එකක් හදලා ඒ වේරියබල් එකේ බිඳුවකින් අගේ මම ගබඩා කරගෙන තියෙනවා. පුතා while එක වෙන්න පුතා කොන්දේසි. වෙන්න මේ කැලේ කොන්දේසි. මොකද්ද කන්ඩිෂන් එක පුතා මේකේ තියෙන? මොකද්ද කන්ඩිෂන් එක මේකේ තියෙන? නම්බර් එක 10ට වඩා කුඩා. ඔය කොන්දේසි. ඔයාලට කොන්දේසි වෙනස් කරගන්න පුළුවන් කැමති විදිහට. වෙනස් කරගන්න පුළුවන්. මේ තියෙන පුතා ස්ටේට්මන්ට්. ඒ කියන්නේ වෙන එකයි. පුතා හොඳට බලන්න බෙද මේ ලයින් එක ගන්නකො. මේ ලයින් හොඳ බලන්න. මේ ලයින් එක ගන්නකො. මේ නම්බර් එක සහ while එක වෙන මේ ලයින් එකේ පුතා ඇතුළට වෙන්න තමයි print එක සහ මෙන්න මේක ලියන්නේ. ඇතුළට. මේ ප්‍රධාන ලයින් එක ඇතුළට. පුතා මේ ඇතුළට වෙන ලින්ගොත් එහෙනම් අපි කියනවා මේ තියෙන්නේ while එකේ body එක. මොකද්ද while එකේ body එක? මේ තියෙන පුතා while එකේ body එක. දෙන්න මේ කොන්දේසිය සත්‍ය නම්. හොඳට අහන්න. මේ කොන්දේසිය පුතා සත්‍ය නම් while එකේ body එකට යනවා. while එකේ body එක දාවණය. හරිද? මේක අසත්‍ය නම් පුතා while එකේ body එක දාවණය වෙන්නේ. පෙන්නන්න වැඩේම. පුතා මේ තමයි ස්ටෙප් නම්බර් 1. නැත්නම් මේක තමයි මුලින්ම දාවණය වෙන්නේ. ඊට පස්සේ පුතා මෙන්න මේ දෙවෙනි ලයින් එක දාවණය. හරිද? දෙවෙනි ලයින් එක දාවණය වෙද්දී පුතා බලනවා මේ කොන්දේසිය සත්‍යද කියලා. දෙවෙනි ලයින් එක දාවණය වෙනකොට මේ කොන්දේසිය සත්‍ය නම් පුතා මේක 3ට දාවණය වෙනවා. මේක පුතා 4ට දාවණය වෙනවා. ඊට පස්සේ 4න් පස්සේ අය පාරක් යනවා පුතා 2ට. මම පෙන්නන්න කොහොම බලන්නකෝ. මුලින් පුතා 1 දාවණය වෙනවා. එකෙන් පස්සේ යනවා පුතා මොකටද? 2 දාවණය වෙනවා. 2 කොන්දේසිය සත්‍ය නම් පුතා. සත්‍ය නම් යනවා මොකටද? 3 දාවණය වෙනවා. 3න් පස්සේ මොකද වෙන්නේ පුතා? 3න් පස්සේ පුතා 4 දාවනවා. වැදගත් පොයින්ට් එක වෙන්නේ පුතා 4න් පස්සේ ආය පාරක් එනවා. මොකටද? 2 දක්වා. ඔන්න පුතා වැඩි. 4න් පස්සේ ආය පාරක් 2ට. මෙන්න මේ ටික පුතා මොකද වෙන්නේ? ලූප් වෙනවා පුතා. නැවත සිද්ධ වෙනවා. 2න් 3ට, 3න් 4ට, 4න් 2ට, 2න් 3ට, 3න් 4ට, 4න් 2ට බලන්න ලූප් වෙනවා. ඒක ලූප්. right?
එතකොට පුතා මේක නවතින්නේ කොහෙද? ලූප් එක නවතින්නේ කොහෙද? නවතින්නේ පුතා මෙන්න මේ දෙකේ දෙන කොන්දේසිය අසත්‍ය වුණාට පස්සේ. කොන්දේසිය අසත්‍ය නම් පුතා නවතින්නේ. ඔකයි වෙන්නේ. හරි. දැන් පුතා මේක මේ තේරුම් ගන්න අපිට පුළුවන් කොට මේ ටේබල් එකක් හදන්න. අපිට ට්‍රේස් ටේබල් එක ට්‍රේස් කරනවා. ට්‍රේස් ටේබල් එක. මම ට්‍රේස් ටේබල් එක පෙන්නන්නද ඔයාලට? ඔබ බලන්න. ඔය ට්‍රේස් ටේබල් එක. හරි. ඔන්න මම ට්‍රේස් ටේබල් අදින්න. හොඳට බලා ගන්න ඔයාලට. හොඳට බලා ගන්න. හරි. හොඳට බලා ගන්න. නේ? මේ මම අලුතෙන් ගත්ත පෑන ළමයි මම අලුතෙන් පෑනක් ගත්තා. මම කිව්වද ඔයාලට? මට ලැමන් කිව්වා. ඒ පෑන ළමයි මේ ඉන්ක් එක පොට්ටක් ඝනකම වැඩි ටිකක් මැකෙන්න පොට්ටක් වෙලා. මට මතක නෑ මම පෑනක් ගත්තද කිව්වද? හරි. හරි. ඔන්න පුතා ට්‍රේස් ටේබල්. ට්‍රේස් ටේබල් එක පුතා පළවෙනි කොලම් එක ඉටරේෂන් එක අපි බලමු. ඉටරේෂන් එක. ඉතින් මම ලියන්න. ඉටරේෂන්. ඊට පස්සේ පුතා අපි ලියාගමු නම්බර් කියන වෙන වේරියබල්. ඊට පස්සේ මේ කොන්දේසිය ලියාගමු. ඊට පස්සේ පුතා print එක ලියාගමු. print කරා මොකද්ද? නම්බර්. නම්බර් එකට එකක් එකතු කරන එක ලියාගමු. හරි. මේ තමයි පුතා ටේබල් එක. ඔන්න පුතා පළවෙනි වටේ පටන් ගන්න. කරගෙන පුතා වට කරගෙන වට කිහිපයක් කරන් පින්න පුතා පළවෙනි වටේ. ඔන්න පළවෙනි වටේ පටන් ගන්න. පළවෙනි වටේ පටන් ගත්තී පුතා නම්බර් එකේ අගය කීයද පුතා? නම්බර් එකේ බිංදුවයි. නේ? බිංදුවයි. බලමු කොන්දේසි පුතා. බිංදුවයි. පුතා හරියනේ මේ. මේක සත්‍යන පුතා කොන්දේසි. කොන්දේසි පුතා true වෙනවා. සත්‍ය. පුතා දෙක සත්‍ය නම් මොකද වෙන්නේ? තුන බලන්න. තුනේ මොකක්ද වෙන්නේ? print එකම මොකද්ද? බිංදුව print වෙනවා. number plus equal 1. මොකද්ද මේ කියන්නේ? number කියන box එකේ පුතා දැන් බිංදුව කියන අගය තියෙනවා. හොඳට තේරුම් ගන්න. number කියන box එකේ පුතා දැන් බිංදුව කියන අගය තියෙනවා. මේකේ බිංදුව තියෙද්දි පුතා පිටින් තව එකක් මේ box එක ඇතුළට වැටෙනවා. ඉතින් දැන් number කියන box එකේ දැන් තියෙනවා පුතා බිංදුව. හරිද? පිටින් වැටෙනවා 1. පිටින් පුතා 1 වැටෙන්නේ එකතු කිරීමක් විදියට. හරි? පිටින් 1 වැටෙනවා. වැටෙන්නේ පුතා එකතු කිරීමක් විදියට. දැන් ඇතුළේ බිංදුව තියෙන්නේ පිටින් එකක් වැටෙනවා වැටෙන්නේ එකතු කිරීමක් විදියට. අවසානට පුතා box එකේ පස්සේ box එකේ 1 තියෙනවා. හරි? box එක 1. ඔන්න number ගණන් 1 වුණා. ඔන්න පුතා දෙවෙනි වට. දැන් පුතා number 1 වුණා මේ. number 1 වුණා. හරි? ඔන්න දැන් පරීක්ෂා කරලා බලන්න මේ කොන්දේසි. පුතා කොන්දේසි 7. පුතා දෙකේ කොන්දේසි 7 නම් 3ට එනවා. දැන් පුතා number කියන එකේ දැන් 1 තියෙනවා. number කියන box එකේ දැන් 1 තියෙනවා. box එකේ 1 තියෙනවා. හොඳට අහගන්න. box එකේ 1 තියෙනවා. පිටින් තව එකක් වැටෙනවා. වැටෙන්නේ පුතා එකතු කිරීමක් විදියට. දැන් box එකේ 1 තියෙනවා. පිටින් 1 වැටෙනවා. ඇතුලේ එකයි පිටින් එන එකයි 2 වෙනවා. දැන් number එක පුතා 2 වෙනවා. මෙතන print එක. හරි. ඔන්න ඊළඟ වටේ. තුන්වෙනි වටේ. දැන් පුතා number එක 2යි. කොන්දේසි පරීක්ෂා කරලා බලන්න. පුතා 7. 2 print වෙනවා. 2 output වෙනවා. 2ට 1 එකතු වෙනවා. 2 වෙනවා. මේ වගේ පුතා පහළට මේක ධාවන වෙනවා. මෙන්න මේ කොන්දේසිය පුතා false වෙනවා. වැරදි වෙනවා. දැන් පුතා 2 වුණා, 3 වුණා, 4 වුණා, 5, 6, 7, 8, 9, 10. 11 වුණාට පස්සේ පුතා මේ කොන්දේසිය මොකද වෙන්නේ? false වෙනවා පුතා. මේ කොන්දේසිය false වුණා. මේ කොන්දේසිය වැරදුනා ගමන් පහළ මොකුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක end වෙනවා. loop එක end වෙනවා. පුතා මේක තමයි while loop එකේ කාර්යය. ඉතින් මේක පොඩ්ඩක් මතක් කරගන්න අපි ප්‍රශ්න දෙක වැදගත්. right. අපි යම් පුතා ඊළඟ කතා කරන්න file handling. Python file handling. මොකද ප්‍රශ්න කරන්න පට්ටට වැදගත් තමයි file handling කියන point එක. right. ස්ක්‍රීන් එක sorry. බෝඩ් එක මකන්නම්කෝ මම. හරි. බෝඩ් එක මකන්නම්කෝ. මේක මකන එක නම් ටිකක් අමාරු වෙන විදිහක් තමයි තියෙන්නේ. හරි.
පුතා මේ Python file handling මොකක්ද මේ Python file handling එක? ළමයි අමාරු කියන කෑල්ල. ලොකු අමාරුවක් නැහැ න සිම්පල් කෑල්ල. හරි. පුතා මේ අපි දැන් මෙහෙම ගන්නකො. ඔයාලට ඕන කරනවා ෆයිල් එකක යම්කිසි දෙයක් ලියන්න. නැත්නම් ෆයිල් එකක් ඇතුලේ යම්කිසි මෙහෙම ගන්නකො ෆයිල් කවර් එකක් ගන්නකො. දැන් ෆයිල් කවර් එක ඇතුලේ පුතා යම්කිසි ගොනුවක් තියෙනවා. එහේ දැන් ෆයිල් කවර් ඇතුලේ පුතා යම්කිසි ගොනුවක් තියෙනවා. මොකක් හරි අපි දැන් ගමු. ෆිසිකල් ගමු ඈ. ෆිසිකල් හිතමුකෝ. ෆිසිකල් වල ෆයිල් එකක් තියෙනවා. දැන් මම ෆයිල් එක පුතා ඒ ෆයිල් එකට ඔයා මොකක් හරි ලියනවා නම් මොනවාරි පොයින්ට් එකක් දාලා මොකක් හරි මාතෘකාව වල මොකක් හරි අපි මොකක් හරි අපි හිතමුකෝ හරි ඔයා දැන් මේ ICVT වලට වෙන ෆයිල් එකක් ගන්න දිනවනේ ටියුට් සනමන දාලා තියාගන්න අන්නේ ෆයිල් ඇතුළට අලුත් ටියුට් එකක් දානවා දැන් ටියුට් එකක් දාන්න ෆයිල් එක ඇතුළට ඔයා මුලින් මොකද කරන්නේ ෆයිල් එක ඕපන් කරා ෆයිල් එක ඕපන් කරා අදාළ දේ දැම්මා ෆයිල් එක හොයුවා මොකනේ process එක ෆයිල් එක ඕපන් කරා අදාළ දේ දැම්මා ෆයිල් එක හොයුවා හරි ඉතින් පොතා Python වලත් ඔන්නම තමයි මේ Python ෆයිල් පාවිච්චි කරන්නේ දැන් මම ඔයාලට කලින් කිව්වා අර වේරියබල් එක පුතා අපි යම්කිසි අගයක් ගබඩා කර ගත්තොත් ඉන්නේ මේක తాවකාලිකයි. ඔයා ප්‍රෝග්‍රෑම් එක රන් කරලා ඉවර වුණාට පස්සේ ඔයා ක්ලෝස් කරොත් ඉන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාගේ ඒ වැලියු එක ගබඩා වෙන්නේ. ඔයාත් ගබඩා වෙන්නේ. හැබැයි මේ Python ෆයිල් හැන්ඩලින් පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා. දත්ත ස්ථිරව ගබඩා කරලා තියාගන්න. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ නම් ඔයාලට පුළුවන් යම්කිසි අගයක් ෆයිල් එක ගබඩා කරලා තියාගන්න. ඒකම කතා කරලා. ඉතින් ෆයිල් එක පුතා ඔයා ගබඩා කරන්නත් පුළුවන්. අලුතෙන් දත්ත කියවන්න පුළුවන්. ඕනේ දත්ත ලියන්න පුළුවන්. දත්ත කියවන්න පුළුවන්. හරි. අලුතෙන් ෆයිල් හදන්න පුළුවන්. වැඩ ඔය කරගන්න පුළුවන්. වැඩ ගොඩක් කරගන්න පුළුවන්. ඉතින් අපි බලන්නේ මේවා කොහොමද කරන්නේ. ඉතින් විශේෂයෙන් පුතා අද අපි කතා කරන්නේ ගොනුමක දත්ත ලියන විදිහ. ඔය මොනවා කරන්න? දත්ත ලියන්න හරි කියවන්න හරි මකන්න හරි මොනවා කරන්නත් කලින් පුතා ඔයා ෆයිල් එක ඕපන් කරන්න. ෆයිල් එක ඕපන් කරලා තමයි ඔයා අදාළ වැඩේ කරලා ෆයිල් එක ක්ලෝස් කරන්න. Python වල විශේෂත්වය වෙන්නේ ඔයා ෆයිල් එක ඕපන් කරන්න කලින් කියන්න ඕනේ මම මේ ෆයිල් එක මොකටද ඕපන් කරන්නේ. දැන් උදාහරණයක් ඔයාලා මේ අර මෙහෙම ගමුකෝ. ඔයා ලයිබ්‍රරි එකට යනවා. ඔයා පුස්තකාලයට යනවා. පුස්තකාලයට යද්දි කියන්න ඕනේ ඔයා යන්නේ මොකටද කියලා. ඔයා යන්නේ පත්තරේ කියවන්නද ඔයා යන්නේ පොතක් ගන්නද අන්න ඒවා. ඔයා ෆයිල් එක ඕපන් කරන්නේ මොකටද? ඔයා ෆයිල් එක ඕපන් කරන්නේ කියන්නද ලියවන්නද මොනවද? කියන්නද ලියන්නද මකන්නද මොකටද? ඔයා ෆයිල් එක ඕපන් කරන්නේ මොකටද? ඒක කියන්න. මම ෆයිල් එක ඕපන් කරන්නේ මෙන්න මේ දේ වෙලු. අන්න එහෙම කියලා ෆයිල් එක ඕපන් කරා. ෆයිල් එක ඕපන් කරලා ඊට පස්සේ ඔයාට ඒ කියපු වැඩේ කරන්න පුළුවන්. කියපු වැඩේ වෙන වැඩ කරන්න බෑ. ඔයාට කිව්වොත් එහෙම මේ වැඩ තමයි කරන්න පුළුවන් කියලා ඒක විතරයි. ඔයා අතුලට කියලා වගේනවා මම මේ යන්නේ පොතක් කියවන්න. එහෙම කියලා වෙන වැඩ කරන්න බෑ. පොත කියවන්න නම් යන්නේ ලොවෙත් ඔයා කියවන්න දෙන්න පුළුවන්. ඔයා ෆයිල් එක ඕපන් කරන්න කලින් කියනවා මේක මම ඕපන් කරලා පොත කියවන්න. ඕකේ පොත කියවන්න බෑ. ඒක පොත කියවන්න chance දෙනවා. හැබැයි අතුලට ගිහිල්ලා පොත කියවන්න දෙන්න පුළුවන්. වෙන වැඩ කරන්න බෑ. පොත කියවුවා. ඔයා එකපාරක් කෙනකොට ෆයිල් එක ක්ලෝස් කරගෙන යනවා. ඔක පුතා process එක පීවර වලදී. එතකොට පුතා ෆයිල් එක ඕපන් කරන්න පුළුවන්. අපි කියන ෆයිල් මෝඩ් කියලා අපි කියන්නේ. මම පෙන්නන්නම්. මම බලන්නකො පුතා වෙන්න Python syntax එක. හරි. ෆයිල් එකක් ඕපන් කරලා syntax එක. මම බලන්නකො. බලන්න ඔක syntax එක. syntax එක. file equal open වරහණ file name name comma file mode හරි ඒක මේ අපිට පුළුවන් අපි ඕපන් කරන ෆයිල් එකේ නේම් එක දෙන්න. ඔයා ඕපන් කරන ෆයිල් එක මොකක් අපි නමුකෝ. ඔයා ඕපන් කරන්න පුළුවන් මෙහෙම ෆයිල් m.txt ෆයිල් එක නම දෙන්නකෝ. මේ ෆයිල් එකේ මෝඩ් එක කියලා කියන්න පුතා ඔයා ෆයිල් එක මොන පර්පස් එකකටද ඕපන් කරන්නේ කියලා. ඔයා ඕපන් කරන්නේ කියන්නද ලියන්නද මකන්නද මොකටද? අන්න ඒක ඔයා මෙතන ෆයිල් මෝඩ් එකට දෙන්න ඕන. දැන් උදාහරණයක් ෆයිල් මෝඩ් කීපයක් තියෙනවා. දැන් උදාහරණයක් ඔයාලා දන්නවා ඇති R අකුර. R කියන මෝඩ් එක තියෙන්නේ පුතා රීඩ් කරන්න. කියවන්න. තව W මෝඩ් එකක් තියෙනවා. අපි රයිට් කරන මෝඩ්, රයිට් ලියන මෝඩ්. තව A කියලා මෝඩ් එකක්. අපි නෝ append කියලා කියනවා. දත්ත එකතු කරන මෝඩ්. තව X කියලා මෝඩ් එකක්.
ක්‍රියේට් කරන්න ඕනේ. බයි ෆයිල් මෝඩ් හතරක් තියෙනවා. ඔයාලට මේ කැමති මෝඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මේ R අපිට R දාන්න තියෙන W දාන්න තියෙන A දාන්න තියෙන X දාන්න පුළුවන්. හැම දෙයක් ඔයාලට දාන්න පුළුවන්. දාලා ඔයාලට අදාළ ෆයිල් මෝඩ් එක කියනවා. මම ෆයිල් එක ඕපන් කරනවා. ඕපන් කරන මෙන්න මේ පර්පස් එක. රීඩ් කරන්න ඕපන් කරන්නේ. රයිට් කරන්න ඕපන් කරන්නේ. append කරන්න ඕපන් කරන්නේ. ක්‍රියේට් කරන්න ඕපන් කරන්නේ මම කියන්නේ. එක්සැම්පල් එක මම ඔයාලට දෙන්නම්. අපි එක්සැම්පල් එකක් ගමු. මම පුතා append mode එක. ඒ mode එක ගමු. file equal open ඔයගන්නම් temp.txt ෆයිල් එක ඕපන් කරන්න ඕන පුතා ඒ කියන mode. ඔන්න ඔච්චරයි. ඔන්න ඕපන් කරා. ඊට පස්සේ පුතා අවසානට ඔයා අදාළ වැඩේ කරනවා. අදාළ වැඩේ කරනවා. කරලා ඉවරලා අවසානට ෆයිල් එක ක්ලෝස් කරන්න ඕනේ. file close. ඔයාලට මේ මැද ඔයාලට අදාළ වැඩේ කරන්න. හරි. ඔයාලට හරි. ඔයා ඕපන් කරා. ඕපන් කරද්දි කිව්වා මම මේ මෝඩ් එකෙන් ඕපන් කරා. මොකද්ද මෝඩ් එක? append mode එක. හරි මේ ෆයිල් එක තමයි ඕපන් කරන්නේ. මෙතනින් ෆයිල් එක close කරා. හරි. මේ මැද පුතා ඔයාලට පුළුවන් ෆයිල් වල ලියන්න දැන්. ඒ කියන්නේ පුතා append නේ. හරි. ඒ අදාළ දේ ඔයාලට කරන්න. මේක වැදගත් වෙන්නේ පුතා මෙන්න මේ දෙක. W සහ A. පුතා W සහ A ගත්තට පස්සේ මේ දෙකේ ප්‍රධාන වෙනස් එකයි තියෙන්නේ. එක වෙනසක් ප්‍රධාන වශයෙන්. මේ තමයි W mode එකේදී වෙන්නේ පුතා. ඔයාලට පුළුවන් දත්ත ලියන්න. මේ temp.txt කියන ෆයිල් එකේ පුතා ඔයාලට පුළුවන් යම්කිසි දත්තයක් W එක දැම්ම කියමු. W එකට දාලා ඕපන් කරලා ඔයාලට පුළුවන් අගයන් ලියන්න පුළුවන්. මේ ෆයිල් එකේ යම්කිසි අගයක් එක්ක ගබඩා කරන්න පුළුවන්. ගබඩා කරන්න පුළුවන්. එක්සැම්පල් එන්න. අපි කොහොම W ගමු. W file .5 hello world. දැන් වෙන්නේ පුතා වෙන්නේ උඩුකම ඇතුළේ තියෙන මෙන්න මේ වචනේ මේ temp.txt කියන ෆයිල් එකේ ගබඩා වෙනවා. හරි? ගබඩා වෙනවා. මෙන්න මේ ෆයිල් එකේ පුතා මෙන්න මේ වචනේ ගබඩා වෙනවා. හැබැයි පුතා මේ W උඩ දැම්මොත් කියන්නේ හොඳට අහන්න අවධානයෙන් ඉන්න. ඔයාගේ දැනට මේ temp.txt කියන ෆයිල් එකේ යම්කිසි අගයන් ටිකක් තිබ්බ කියමුකෝ. අන්නේ අගයන් ටික මැකිලා අලුතෙන් තමයි මේක ඇඩ් වෙන්නේ. දැනට මොනවද තිබ්බ කියමුකෝ. ඒ තියෙන ටික ඔක්කොම මැකිලා ගෙන තමයි මේක ගබඩා වෙන්නේ. ඒකයි W එකේ විශේෂත්වය. දැනට පවතින දත්ත සියල්ල මැකිලා නව දත්තය ඇතුළත් ඔකයි වෙන්නේ. පරණ ඒවා ටික මැකිලා ගිහිල්ලා අලුතෙන් ඒවා ඇඩ් වෙනවා. ඔකයි වෙන්නේ. හැබැයි පුතා මෙන්න මේ ඒ අකුර දාලා ඔය ඕපන් කරලා තියෙන මේ විශේෂත්වය වෙන්නේ මේකේ වෙන්නේ පුතා පරණ දත්ත මැකෙන්නේ නැහැ. ඒවා තියෙද්දිම අගට අලුත් දත්ත ඇතුළත් වෙනවා. ඒ අකුරෙන් කරන්නේ. right? W එකෙන් මොකද්ද කරන්නේ පුතා? W එකෙන් කරන්නේ දැනට දෙකක් ඔක්කොම මැකිලා ගිහිල්ලා අලුත් දත්ත ඇතුළත් වෙනවා. ඒකෙන් කරන්නේ පුතා දැනට පවතින දත්ත තියෙනකොටම අගට එකතු වෙනවා. ඕකයි විශේෂත්වය. පුතා මෙතන මේ ඔයාලට කරන්න තියෙන මේ W සහ A මාරු කරන තර යෝනේ. මෙන්න මුත් කරන්න දැන් W දැම්මොත් ඒවා තියෙනවා මැකිලා ඇතුළත් වෙනවා. A දැම්මොත් ඒවා පියද්දි අගට ඇතුළත් වෙනවා. ඕකයි. ඉතින් ඕක අවුලට දාගන්න ඔච්චරයි කතාව. හරි සිම්පල්. තව මේක පුතා වැදගත් දේවල් කිහිපයක් කතා කරන්න තියෙනවා. අපි ඒක දැන් කතා. right. මම අහන්නම්කො මේක. මම මේක මතලා වැඩේ පැහැදිලි කරා. මට මේ පෑනේ දැන් ඉන්ට එකක් තියෙන මේ පෑනේ. අන්න ඒක අයින් වුණාට පස්සේ මේ මැකෙන ගතිය හරියයි. මගේ දැන් පරණ තින් දැම්මට පස්සේ. හරි. හරි.
හරි. දැන් පුතා ඔන්න බලා ගන්න. ඔබට එක්සැම්පල් එකක් වඩ කරන්න. මම පුතා මෙතනින් අදින්න මේ temp.txt ෆයිල්. මේ පුතා ෆයිල්. හරි. හරි. එතන අවුලක් නැහැ. අවුලක් නැහැ. දැන් පුතා මම මේ වැඩක් කරනවා. මම බලාගන්න. file equal open මේ ෆයිල් එක මම ඕපන් කරන්නේ. මම ඕපන් කරනවා A කියන මෝඩ් එක. ඊට පස්සේ මම මේකට ලියනවා පුතා file.write hello world. මම ඊට පහළ ඉඳලා තව පාරක් ලියනවා. file.write hello world. ඊට පස්සේ මම මෙතන පහළින් file.close කරනවා. දැන් පුතා බලන්නකෝ. ඔයා වෙන්නේ ප්‍රෝග්‍රෑම් එක රන් කරොතින් ඉන්න. රන් කරොතින් ඉන්න. ඔයාගේ මෙන්න මේ temp.txt කියන මෙන්න මේ ටෙක්ස්ට් ෆයිල් එක කොහොමද වෙනස් වෙන්නේ? සරලයි පුතා. මෙන්න මේ hello world කියන වචන දෙක මෙන්න මේ temp.txt කියන ෆයිල් එකේ ගබඩා වෙනවා. ගබඩා වෙනවා. වැදගත් පොයින්ට් එක වෙන්නේ පුතා ගබඩා වෙන්නේ කොහොමද කියන එක. මොකද්ද ගබඩා වෙන්නේ කොහොමද කියන එක වැදගත් වෙන්නේ. පුතා ගබඩා වෙන්නේ එහෙමයි. මේකේ පළවෙනි hello world කියන වචනේ මෙතන ඉඳන් පුතා ගබඩා වෙනවා. පුතා දෙවනි වෙන්න මේ hello world කියන වචනේ ගබඩා වෙන්නේ පුතා වෙන්න මෙතන අගටම තමයි. ස්පේස් එකක්වත් ඉන්නේ නැහැ. වැදගත් පොයින්ට් එක. එක ස්පේස් එකක්වත් ඉන්නේ නැහැ පුතා. ඒ ස්පේස් එකක්වත් ඉන්නේ නැහැ. මෙන්න මේක අගටම මෙතන පුතා ටයිප් කරනවා hello world. ඒවා ස්පේස් එකක්වත් ඉන්නේ නැහැ. ඔයාලට ස්පේස් එකක් ඕන නම් ඔයා වෙන්න මෙතන මේ උඩුකමාවත් එක්ක ස්පේස් එකක් තියන්න ඕන. උඩුකමාවත් එක්ක ස්පේස් එකක් තිබ්බොත් පුතා අන්න ඒ ස්පේස් එක මෙතෙන්ට ඇඩ් වෙනවා. ඒගොල්ලෝ කියනවා. දැන් මට ඕන නම් පුතා වෙන්න මේ දෙවනි hello world එක තව රුවට ගෙනියන්න. මෙන්න දෙවනි hello world කියන වචනේ මට ඕන නම් පුතා මෙතන ටයිප් වෙන්න නැතුව පහළට ගේන්න ඕන නම් මොකක්ද කරන්නේ? අපරමන් කියනවා. මේ දෙවනි hello world වචන පුතා මෙතන ටයිප් වෙන්න නැතුව පහළ රූලට ගේන්න ඕන. නැත්නම් මෙන්න මේ hello world කියන වචනේ පහළ රූලෙන් ටයිප් වෙන්න ඕන නම් මොකක්ද කරන්නේ? හරිම සරල දෙයක් කරන්න තියෙනවා. මොකක්ද සරලද? ඔයා එහෙනම් පුතා මෙන්න මේක අප්ඩේට් කරන්න මෙන්න මෙහෙම. කොහොමද? file.write ඔන්න බලන්න පුතා. උඩුකමා දැම්මා බෑක්ස්ලෑෂ් එක දාලා එන්න දැම්මා. right? එහෙනම් එන්න පුතා දාලා අදාළ වචන වලට ලියන්න පුළුවන්. හරි? උදාහරණයක් අපි ගමු. hello world. ඔන්න. හරි. මේකෙන් වෙන්නේ පුතා ඇලෙයිලක් n වලින් කියන්නේ new line කියන එක. මොකද්ද පුතා මේ ඇලෙයිලක් n වලින් කියන්නේ? new line කියන එක. දැන් පුතා වෙන්න මේක ඔයා මෙතන ලිව්වොත් එහෙම හරිද? වෙන දේ ළමයි වෙනම දෙවනි hello world කියන වචනේ මෙතන නෙමෙයි ටයිප් වෙන්නේ. කොතනද? පහළ රූලේ. ඕන්නම ටයිප් වෙනවා. හරි? ඕකයි පුතා වැඩි. හොඳට ඔලු දාලා. හරි? හරි. දැන් මට පුළුවන් පුතා වෙන්න මේ ඇලෙයිලක් n වගේ තව එකක්. මේ තමයි ඇලෙයිලක් t. අපි මේකට කියනවා ටැබ් ස්පේස් කියලා. මොකද්ද? ටැබ් ස්පේස්. මොකක්ද ටැබ් ස්පේස් කියන්නේ? පුතා ඔයාලේ කීබෝඩ් එකේ ටැබ් කියලා කී එකක් තියෙනවා. ටැබ් එක මම පෙන්නන්නම් ඔයාලට. දැන් මං ගා බ්ලූටූත් කීබෝඩ් එකක් තියෙනවා. මේක පුතා මේ තම හිතන්නේ Logitech කීබෝඩ් එක. මෙන්න මෙතන පුතා ඔයාලට පේන්න ගන්න මෙන්න කීබෝඩ් එක උඩ පෙන්නන ලං කරලා. මෙන්න මේ හරිය පුතා ටැබ් එකක් තියෙනවා. ඒ බලන්න. දැන් මෙන්න මේ තියෙන පුතා. ඒවනේ ඔය ලං ගන්න. මේ තියෙන පුතා. නැත්තම් ටැබ් එක
ඔය ටැබ් එකෙන් කරන්න පුතා මේ සාමාන්‍ය ටැබ් ස්පේස් එකක් තිබ්බට පස්සේ සාමාන්‍ය ස්පේස් එකට වැඩිපුරක් ඉඩ හම්බ. සාමාන්‍ය ස්පේස් එක පුතා ටයිප් කරලා තියෙන ස්පේස් එක ලොකු ස්පේස් පාරක තියෙන්නේ. ඕක එකපාරට ටයිප් පොඩි ස්පේස් එකක් ඉන්නවා. එතන මෙන්න මේක අක්ෂරයේ ස්පේස් එක වහන්න. එක අක්ෂරයේ ස්පේස් එකක් වහන්න. හැබැයි ඔය ටැබ් එකේ පොත් ඒවට ගොඩක් ලොකු ස්පේස් එකක් වහන්න. හරිද? එතකොට පුතා එතකොට ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරන්න. ෆ්ලෑෂ් කී පාවිච්චි කරන්න. මේ ස්ලෑෂ් කී වලින් පුතා වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔයා මෙහෙම කරා හිතන්න. මෙහෙම. file dot write ඇලයිලා t hello world. මේකෙන් වෙන්නේ පුතා hello world එක ටයිප් කරනකොට tab space එකක් හම්බෙලා ඊට පස්සේ අගට තමයි පුතා ටයිප් වෙන්නේ. දැන් මේකේ පුතා මොකද කරන්නේ new line එකකට ගෙන. new line එකෙන් tab space එක. මේකෙන් වෙන්නේ පුතා මේ hello world කියන එක දැනට වෙන්න මේක දින ස්පේස් එකක් තියෙනවා. ස්පේස් එකක් තියෙනවා ටයිප් වෙන්නේ. වැඩේ පිටට. වෙන මේ ස්ලෑෂ් n සහ ස්ලෑෂ් t කියන වෙන මේ දෙක ඔළුවේ තියාගන්න ඕන. ස්ලෑෂ් n එකෙන් පුතා new line එකකට ගේනවා වගේම ස්ලෑෂ් t එකෙන් කරන්නේ tab space එකක් ඔයාලට අරන් දෙන්න. පුතා මේ බෑක් ස්ලෑෂ් එකක් තියෙන්නේ. මේ ස්ලෑෂ් දෙකක් අතර තියෙනවානේ. ස්ලෑෂ් දෙකක් තියෙනවා. බලන්න මෙහෙම වඩ ස්ලෑෂ් එකක් දාන්නත් පුළුවන්. මෙහෙමත් පුළුවන්. මෙහෙමත් පුළුවන්. මේ ස්ලෑෂ් දෙක පටල ගන්න එපා. හරි? මේ වල ස්ලෑෂ් එක තියෙනවා. right? ස්ලෑෂ් n එකෙන් කරන්නේ new line එකට ගෙනවා. ස්ලෑෂ් t එකෙන් කරන්නේ tab space එකක් වලට රන් දෙනවා. හරි? ඔය දෙක ඔයා ඔළුවේ තියාගන්න. පුතා මේක ඕනනම් මේ පොඩි ෂෝට් නෝට් එකක් දාගත්ත කමක් නැහැ. ඔයාලා පුළුවන් නම් වෙනත් පුතා Python මේ ප්‍රශ්න ටික දැන් අපි කරන්න යනවා. මේ Python ප්‍රශ්න ටික පුළුවන් නම් පුතා වෙනම කොලයකට ගන්න. වෙනම කොල ටිකකට නෝට් කරගන්න. පට වැදගත් ඒක. ඔයා මේ තරම් ඇදී අලුතෙන් දේ ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න දේ ඒක නෝට් කරගන්න. වැඩි වෙන්නේ නැහැ. දැන් ඔයාලා ඕන පුළුවන් දාගන්න මේකට ඕන නම් මෙහෙම දාගන්න. ඕන නම් පුතා big brain fraction එහෙම දාගන්න. big brain fraction ලා දාගන්න. දාලා Python එක. මාතෘකාව. big brain fraction Python. හරි එහෙම දාගෙන ඉවරලා. බලන්න Python ටික ලස්සන නෝට් කරගන්න. හරි? මේක පුළුවන් නම් පුතා නෝට් එකක් දාගන්න මම කියන්නේ. පොඩි නෝට් එකක් දාගන්න. දාලා ඉවරලා අපි දැන් අපේ ඊළඟට කතා කරමු. හරි? දැන් මේක පුතා ඔයාලට තේරෙනවනේ. ඔයාලට ගැලවෙන්න ලස්සන නෝට් එකක් දාගන්න. මම මේක රෙකෝඩින් එක කරන් යන්නම් ඉස්සරහට. අර මේකේ මේ මම වෙන වෙලාව දෙන්නේ නැහැ ඔයාලට නෝට් එක ලියන්න. හරි? එහෙම ඕනේ නැහැ. රයිට් එක. හරි. ඔන්න අහගන්නකෝ. හරි. ඔන්න දැන් වැඩි. හරි ඔන්න අහගන්න. ඔන්න අහගන්න. දැන් පුතා මට මෙහෙම වැඩක් කරන්න. මම බලා ගන්න මොකක්ද වැඩි. දැන් පුතා මෙතන අපි මේ රයිට් කරේ. නැත්නම් මේ ලීවේ පුතා. ලීවේ යම් කිසි මේ වැලියු එකක් අගේ අපි hello world කියන ලියුවා. දැන් මට මෙහෙම කරන්න. මම ගාව වේරියබල් එක පුතා name කියලා. name කියලා වේරියබල් එකක්. ඒක දිහා පුතා යම් කිසි අගේ මම මෙහෙම අමර කියලා. අමර. තව වේරියබල් එක පුතා මෙහෙම age කියලා. age 18යි age. දැන් මට ඕන කරනවා පුතා මෙහෙම වැඩක් කරන්න. file equal open මේක ඕපන් කරමු අපි temp.txt මම ඒකෙන් ඕපන් කරන්නම් පුතා මට දැන් ඕන කරනවා පුතා file.write මට write කරන්න ඕනේ පුතා මොකක්ද දන්නවද මෙන්න මේ name කියන variable කලීගේ මේකේ වෙනස තේරුම් ගන්න කලීගේ අතීතේ මොකක්ද පුතා මෙන්න මේ hello world කියන වචනේ ඇතුළත් කරන්නේ දැන් මෙතන කරන්නේ පුතා යම් කිසි variable එකක තියෙන අගයක් තමයි ඇතුළත් කරන්නේ මේ වෙනස තේරුම් ගන්න හොඳට තේරුණා මෙතන අපි කරන්නේ පුතා යම් කිසි variable එකක් ඇතුළේ තියෙන අගය ඇතුළත් කරන්න print කරන්නේ ගොඩක් කරන්නේ නෙමෙයි මෙතන නෙමෙයි උනේ මෙතන එහෙම උන්නේ මෙතන නිකන් පුතා මේ hello world කියන වචන තමයි අපි ඇතුළත් කරන්නේ නිකම්ම hello world කියන වචන ඇතුළත් කරා මෙතන එසෙන් මෙතන කරලා තියෙන්නේ පුතා මෙතන කරන්න යන්නේ අපි මෙන්න මේ name කියන variable එකේ box එක ඇතුලේ තියෙන අගය තමයි අපි ගබඩා කරන්නේ තේරුණා ඉතින් box එක
ඇතුලේ තියෙන අගේ බොක්ස් එක ඇතුළේ අගේ තේරුණාද? මෙන්න මේ වෙලාවට පුතා අපිට කරන්න පුළුවන් කෙලින්ම කරන්න පුළුවන් පුතා වෙන වේරියබල් එකේ නම මෙතෙන්ට දෙන්න පුළුවන්. හරිද? දැන් ඔයා හිතන්න පුතා මට ඕන නිව් ලයින් එකට යන්න ඕනේ. නිව් ලයින් එකට යන්න. ඔයා කරන්න ඕනේ උඩුකමාවක් දැම්මා, බෑක්ස්ලෑෂ් එක දැම්මා, එන් දැම්මා, උඩුකමාව වැහුවා, ප්ලස් ලකුණ දැම්මා, නිව පුතා වේරියබල් නේම් ඔන්න පුතා දැන්. දැක්කද? මේක ඔළුව දියා සින්ටැක්ස් එක ඔළුව දියා. මොකද්ද? ඔය නිව් ලයින් එකකට ගියා. එකතු කරන්නලු ඒකටම name කියන variable එක යන්නේ. දැන් පුතා මේක අපි ධාවනය කරමු. මේක අපි ධාවනය කරමින් පුතා මෙන්න මේ අමර කියන එක මේ ගබඩා වෙනවා new line එකට. මේ line එකේ නෙමෙයි new line එකේ. new line එකේ පුතා මුලින්ම අමර කියන ගබඩා වෙනවා. ඒ පුතා මේ new line එකට ගෙනාවන්නේ. ගෙනා. දැන් මට ඕනේ පුතා මේ අමර කියන ගබඩා කරා වගේම මේ age එක ගබඩා කරන්න ඕනේ. age එක මොකද කරන්නේ යන්නේ? file dot write දැන් පුතා අමර ඉස්සරහින්ම 18 එන්න ඕනේ. අමර ඉස්සරහින් යම්දි ස්පේස් එකකට පස්සේ. ඒ කියන්නේ පුතා ටැබ් ස්පේස් එක ඕනේ කියලා කියන්නේ. ස්ලෑෂ් එක දැම්ම t දැම්ම. එකතු කරා. දැන් පුතා ඔයාට මෙතන age එක කියලා කෙලින්ම ලියන්න බෑ. ඒ ලියන්න බෑ. පුතා Python කියන්නේ හරිම කෙලියක් කියලා දැන් ඔයාලට තේරෙයි. age එක බෑ එහෙම ලියන්න. ඇයි ලියන්න බැරි? පුතා මෙහෙමයි වැඩි. ඔයා වෙන්න මේකේ යම්කිසි අගයක් ඔයා ගබඩා කරනවා නම් ඒ ගබඩා කරන අගය ලොවෙත්ම ස්ට්‍රින්ග් වැලියු එකක් වෙලා තියෙනවා. නැත්නම් str කියන දත්ත ප්‍රරූපේ තියෙනවා. str කියන දත්ත ප්‍රරූපේ තියෙනවා. str කියන දත්ත ප්‍රරූපේ තියෙනවා. str මම කතා කරන්නේ. පුතා හැබැයි අපි ගමු str කියලා කියන්නේ පුතා අපි අක්ෂර වල ගමු. අක්ෂර නෙමෙයි මේකටියක්. නෝ කන්සෙප්ට් එකක් නවොත්. දැනග ගන්නකො str එක අක්ෂර. අක්ෂර එහෙම ගන්න අක්ෂර. අපිට අක්ෂර විතරක් උඩ ගබඩා කරන්න පුළුවන් මේක. ඉලක්කම් බෑ. ඉලක්කම් බෑ. මොකද කරන්නේ? එහෙනම් පුතා වෙන මේ ඉලක්කම අපි කන්වර්ට් කරන්න ඕන str එකකට. str එක කොහොමද කරන්නේ? හරිම සරලයි. මට මැසේජ් එකක් ආවා. password මේ හරි කොහොමද කරන්නේ? හරිම සරලයි පුතා. ඔයා බලා ගන්න. ඔයා මුලින්ම දානවා str. str කියලා දාලා වරහණක් ඕපන් කරලා දානවා h කියලා. වරහණ මාලා ප්‍රධාන වරහණක් ආවා. දැන් මේකෙන් වෙන්නේ පුතා age කියන variable එක දැන් කොහොමද වදනවා නම් එකක් තියෙන්නේ integer මම කන්වර්ට් කරනවා පුතා str වලට. කන්වර්ට් කරනවා str වලට. ඕකයි පුතා වෙන්නේ. හරි? age එක str වලට කන්වර්ට් කරනවා. මොකද හරි ඊට පස්සේ පුතා වලට පුළුවන් මේක රන් කරන්න කිව්වා. ඔයාලා අවුට්පුට් එක වෙනවා 18. හරි අවසානට පුතා අපිට ෆයිල් එක ක්ලෝස් කරමු. ඔච්චර. ඔච්චරයි. මොන වෙලේ? හරි මේකේ තුනක් තියෙනවා ලියා ගන්න. පඩස් කරලා ලියා ගන්න. පඩස් කරලා ලියා ගන්න. පඩස් කරලා ලියා ගන්න. හරි. කාලෙක නේ මම ගොඩක් කාලෙ දෙන්නේ නැහැ පුතා මේ පුළුවන් තරමක් මේ බලන්න ඔයාලා මේ නෝට් එක දාගන්න වීඩියෝ නවත්තලා හරි මේක වීඩියෝ එක විදිහට යන්න රයිට් පුතා අපි බලමු එහෙනම් මේකේ මේ දැන් අපි ප්‍රශ්න කරන්න ඉතින් බලමු මොකද පුතා දැන් අපි ඕන කරන තීර ටික ඔක්කොම කතා කරලා ඉවරයි මේ ප්‍රශ්න කරන්න ඕනද ප්‍රශ්න කරන්න ඕන කරා අපි තීර ටික කතා කරලා
දැන් අපි කරන්නේ නැහැ මේ ඉගෙනගත් තියරි කරුණු ටික පාවිච්චි කරලා අපි ප්‍රශ්නේ අපි කරන්නේ නැහැ. හරි. බලමු පුතා ප්‍රශ්නේ. හරි. පුතා ප්‍රශ්නේ මේකයි තියෙන්නේ. යා ප්‍රශ්නේ ටික ලොකුයි පුතා. ප්‍රශ්නේ ටික ලොකුයි. බලමුකෝ. ජංගම වෙළඳාමේ යෙදෙන හොඳට අහන්න. ජංගම වෙළඳාමේ යෙදෙන පුද්ගලයින් හට බිල්පත් මුද්‍රණය කිරීම සඳහා පමණක් සැකසූ උපාංගයක් සඳහා භාවිතා කිරීමට යෝජිත නිහිත පද්ධතියක් සැකසීමට ඔබට පවරා ඇතැයි සිතන්න. පුතා ජංගම වෙළඳාම කියනවා. ඔය ගෙවල් වල විකුණන්න බඩු. හරි. ඒ බල්බ් විකුණනවා. අනම්මන අයිටම්ස් ගෙවල් වල විකුණන්න පුතා. දන්නවනේ. ගෙවල් වල විකුණන්නේ කී ඔය අයිටම්ස් අනම්මන. හරි. ගේට්ටු වල යන්නේ. අන්න ඒ වගේ ඒවා හරි කතා කරන්නේ ජංගම වෙළඳාම. අන්න ඒ අයට පුතා මේ බිල්පතක් නිකුත් කරන්න ඕනේ සිස්ටම් එකක් හදන්න අපිට තියෙන්නේ. වැඩක් නැහැ කැල පුතා. මේ කැල ඕනෙත් නෑ අපිට. මේ කැල මකලා දැම්මත් අවුලක්. වැඩක් නෑ. බලමු මේක. මෙම උපාංගය තුල දත්ත සමුදායක් ගත්ත නෙමෙයි දත්ත. හරි? දත්ත සමුදාය භාවිතා කළ නොහැකි අතර తాවකාලික ගොනුවක් භාවිතයෙන් බිල්පත සකසා මුද්‍රණය කරයි. දැන් සාමාන්‍ය පුතා හැම සිස්ටම් එකක් ගත්තට පස්සෙම ඩේටාබේස් එකක් මොකක්ද තියෙන්නේ? ඩේටාබේස් එක. ඩේටාබේස් එකක් තියෙන්නේ පුතා ඒ සිස්ටම් එකේ තියෙන ඩේටා ස්ටෝර් කරලා තියාගන්න. මෙතනදී කියනවා නෝ ඩේටාබේස් එකක් නැති. ඒවල ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනකොට ඒක ඩේටා ටික මේ ෆයිල් එකේ සේව් වෙනවා. ෆයිල් එක සේව් වෙනවා. ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. ඩේටා ටික ඇතුළත් කරනවා. ඒ ඇතුළත් කරන ඩේටා ටික ෆයිල් එකේ සේව් වෙනවලු. මේ ෆයිල් එක දිහා බලලි කරලා අවසානට මොකද කියන්නේ අවසානට පුතා මේ අවසානට බිල් එක නිකුත් කරනවලු. ඔකයි කියන්නේ. හරි බලමු ගියමු ඉස්සරහට. හරි. පොඩ්ඩක් ඉන්න පුතා මම කෝල් එකක් වෙනවා. ඕකේ. right. හරි. අහන්නකෝ. දත්ත සමුදායක් භාවිතා කළ නොහැකි අතර తాවකාලික ගොනුවක් භාවිතයෙන් බිල්පත සකසා මුද්‍රණය කරයි. හරි. ඊට පස්සේ කියන පුතා මේ සඳහා temp.txt ලෙස ගොනුවක් පවතිනවලු. හරි. ඔන්න පුතා මෙහෙම ගොනුවක් තියෙනවලු. අපිට කියන්න පුතා මේ ගොනුව පාවිච්චි කරලා තමයි වැඩ ටික කරන්න තියෙන්නේ. හරි. temp.txt ලෙස ගොනුවක් පවතින අතර වැඩසටහන ධාවනය කළ විට ඔන්න වැදගත් ඔන්න පට්ට වැදගත්. අපිට කියනවා ප්‍රෝග්‍රෑම් එක රන් කරාට පස්සේ හරි අර ෆයිල් එකේ උඩ රන් බටන් එකක් තියෙනවා. අන්නේ රන් බටන් එක එබුවට පස්සේ භාණ්ඩයේ නම ඔන්න භාණ්ඩයේ නම ඒකක මිල සහ මිලදී ගණන ලබන ඒක ගණන ඇතුළත් කරන්න ඕනලු. පුතා ඇත්තනේ පුතා. දැන් මෙහෙම ගන්නකෝ. ඔයා කඩේට ගිහින් සමන්කට පහක් ගන්න. සමන්කට පහක් ගන්න. බිල හදන්නේ කොහොමද? එක සමන් කැටයක බිල ගාණ කීයද බලන්න. ඒකකේ බිල යුනිට් එක ගාණ කීයද? එක යුනිට් එකක්. නැත්නම් එක සමන් කැටයක් 50යි. සමන් කැට කීයක් ගත්තද? පහක් ගත්තා. එහෙනම් පුතා 50 පහෙන් ගුණ කළා උත්තර දෙනවා 500යි කියලා. දැන් 250යි මම පොළොවට 500 කියලා කිව්වා. ගණන් පුළුවන්. හරි. එහෙමද? ඒකකේ මිල සහ ඒ ඒකකෙන් කොච්චර ගාණක් ගත්තද කියනවා අවශ්‍යද? මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනකොට පරිශීලක ගන්න. අපි හිතමු මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනකොට ප්‍රෝග්‍රෑම් එකට අපි දෙන්න ඕනේ මොකද්ද භාණ්ඩේ? ඒ භාණ්ඩේ සමන්ද, ශංකොද එහෙම නැත්නම් මොකද්ද භාණ්ඩේ? ඒ භාණ්ඩයේ මිල සහ ඒ භාණ්ඩේ බඩු කීයක් ගත්තද? සමන්න සමන් පහක් ගත්තා. 10ක්ද ගත්තා. කීයක්ද ගත්තා? අන්න ඒක අතුලත් කරනවලු. හරි? බලන්න මොකක්ද කියන්නේ. ඊට පස්සේ ගෙනා පුතා හරි මිලදී ගන්න ලබන එකක් ගන්න ඇතුළත් කිරීමට අවස්ථාව ලැබිය යුතුයි. මෙම දත්ත ඇතුළත් කළ විට පහත ආකාරයෙන් temp.txt ගොනුව තුල එම දත්ත තැම්පත් විය යුතුයි. අන්න පුතා වැඩි. මේවා ටික ඇතුළත් කරාට පස්සේ ඒ ටික පහළ පේනවා වගේ අර temp.txt කියන ෆයිල් එකේ ගබඩා වෙන්න ඕන. දැන් ඔයා හොඳට බලන්න පුතා මම අර කලින් කිව්ව ස්ලෑෂ් එකයි t හරි tab space එක new line එක මේකට ඕන වෙනවනේ බලන්න මේ tab space එකක් තියෙන මේ tab space එකක් තියෙන මේ
ටැබ් ස්පේස් එකක් තියෙනවා. නිව් ලයින් එකකට ගිහලා ආයෙ ටැබ් ස්පේස් එකක් මේ. ටැබ් ස්පේස් එක. ටැබ් ස්පේස් එක. දැක්කද? අර දෙක ඕනේ නේ. මේ ගුණේ පුතා මෙන්න මේ දේවල් ටික කබඩා වෙන්න ඕනෙලු. මේක බලන්න පුතා මේ ඩිස්ක්‍රිප්ෂන් එක. ආ LED පෙන් ටෝච් එක. ටෝච් එකෙන් පුතා යුනිට් එකක් කීයද? යුනිට් 110යි. යුනිට් පුතා දෙකක් කරන් දෙන්න. මේ කවුද ගාන දැන්? මේ ගාන කවුද? හරි. යුනිට් දෙකක් ගන්න 220යි ගාන. සබ් ටෝටල්. පුතා සබ් ටෝටල් එක කියන්නේ මොකද්ද? ඒ යුනිට් නේ. අපි දැන් LED ටෝච් එකක් පුතා 110යි. ක්වොන්ටිටි එක දෙකයි. මුල් ගාන කීයද? 220යි. සබ් ටෝටල් එක. සබ් ටෝටල් එක. ඒතර මේ වගේ පුතා දැන් හිතලා මෙහෙම ගන්නකො. මේ මිනිස්සයා භාණ්ඩ පහක් ගත්තා. භාණ්ඩ පහක් ගත්තා. ඔය පහටම පුතා සබ් ටෝටල් පහක් තියෙනවා. අවසාන ටෝටල් බිල් එක හැදෙන්නේ ඔය සබ් ටෝටල් ටික එකතු වෙලා. සබන් වල ගාන, ටෝච් වල ගාන, තව මොනවාට ගත්තනම් දේවල් ඒ ඔක්කොම එකතු සබ් ටෝටල් එක අවසානට එකතු වෙලා ටෝටල් එක හැදෙනවා. හරි? ටෝටල් එක හැදෙනවා. රයිට්. හරි. ඊට පස්සේ බලමු පුතා. ඊට පස්සේ බලමු. ඉන්පසු වැඩසටහන නැවත නැවත ධාවනය වීමට හෝ ඉවත්ව යෑමට විධාන ලබා දීමේ තිරයක් ලැබේ. මෙහිදී කවුන්ට් ලෙස ටයිප් කළ විට තවත් භාණ්ඩයක් බිල්පතට ඇතුළත් කළ හැකි විය යුතුය. එක්සිට් ලෙස ටයිප් කළ විට වැඩසටහන අවසන් විය යුතුය. අන්න පුතා වැඩි. අන්න පුතා වැඩි. ඔන්න බලන්න නේ. ඔන්න බලන්න. මුලින්ම ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. ප්‍රෝග්‍රෑම් එක මුලින්ම රන් වෙලා පරිශීලකයෙන් ගන්නව මොකද්ද පුතා? මොකද්ද ඩිස්ක්‍රිප්ෂන් එක නැත්තම් මොකද්ද භාණ්ඩය කියලා ගන්න. ඒ භාණ්ඩයේ ප්‍රයිස් එක ගන්නවා. ඒ භාණ්ඩයෙන් කොච්චර යුනිට් ගාණක් ගත්තද ගොඩක් කරගන්න. ගොඩක් කරගන්න. ඊට පස්සේ අපි සබ් ටෝටල් එකක් කැල්කියුලේට් කරගන්න අපි. ඊට පස්සේ එනවලු පරිශීලකයට අවස්ථාවක් තව භාණ්ඩයක් ඇතුළත් කරන්න තියෙනවද නැද්ද කියලා ඉන්පුට් කරන්න. දැන් ඇත්තනේ පුතා සමහර මිනිස්සු ඉන්න පුළුවන් එක භාණ්ඩයක් ගන්න. සමහර මිනිස්සු භාණ්ඩ 5-6ක් ගන්න. ලොවෙත් එක භාණ්ඩයක් ගන්නවනේ පුතා ලොවෙත් මොකෙන්ද එන්න කැෂියර් ගාවට එන්න ලොවෙත් එකක් ගන්න එපා. එකක්වත් ගන්න නැත්නම් කැෂියර් ගාවට එන්න ඕනේ නැහැ. උට යන්නනේ තියෙන්නේ. විතර පුතා පළවෙනි භාණ්ඩය ඇතුළත් කරාට පස්සේ අපෙන් අහනවලු තව භාණ්ඩයක් තියෙනවද? තව භාණ්ඩයක් තියෙනවා නම් අපි කවුන්ට් කියන වචන ටයිප් කරන්න. කවුන්ට් කියන වචන ටයිප් කරාට පස්සේ සිස්ටම් එක දන්නවා. එහෙනම් තව ආගයක් තියෙනවා. ඒකල තව භාණ්ඩයක් තියෙනවා. එයා ඊළඟ පාර අවස්ථාව දෙනවා ආයි පාරක්. භාණ්ඩේ නම, ඒ භාණ්ඩේ යුනිට් එක ප්‍රයිස් එක, ඒ භාණ්ඩේ යුනිට් ගාන ඇතුළත් කරන්න අවස්ථාව දෙනවා. හැබැයි පුතා ඔයාලට එක භාණ්ඩයක් විතරයි තිබ්බේ. ඔයාලට පුළුවන් තව භාණ්ඩයක් ඇතුළත් කරන්න තියෙනවද කියන ස්ක්‍රීන් එක ආවට පස්සේ එක්සිට් කියලා ටයිප් කරන්න. එක්සිට් එක ටයිප් කරලා මොකද වෙන්නේ? ප්‍රෝග්‍රෑම් එක එන්න වෙනවා. එන්න වෙනවා. කතාව දෙන්න. තව අයිටම් එකක් තියෙනවා නම් අපි කවුන්ට් කියලා එන්ටර් කරනවා. ආයි භාණ්ඩේ නැත්නම් අපි එක්සිට් කියලා ටයිප් කරනවා. එතකොට වෙන්නේ තව භාණ්ඩයක් තියෙනවා නම් ඒක අපලෝඩ් කරන අවස්ථාව හම්බ වෙනවා. එහෙම නැත්නම් එක්සිට් ලා යනවා. ඒකට කියමු. වැඩසටහන අවසන් මිතුව ගොනුව අගින් බිල්පතේ මුළු වටිනාකම ඇතුළත් යුතුයි. ඊට පස්සේ කියන පුතා මේ සබ් ටෝටල් ටික ඔක්කොම එකතු වෙලා අවසාන ටෝටල් බිල් එක කැල්කියුලේට් වෙන්න ඕනේ කියලා කියන්නේ. දැන් පුතා මම කරේ භාණ්ඩ පහක් ගත්තොත් ඒ භාණ්ඩ පහේම සබ් ටෝටල් පහක් තියෙනවා. ඒ සබ් ටෝටල් පහම පුතා එකතු වෙලා ටෝටල් එක හදනවා. අන්නේ ටෝටල් එක හදලා ටෝටල් එක පුතා ගොනුවේ ගබඩා වෙන්න ඕනේ කියලා මෙයාලා කියනවා. හරිද? රයිට් පුතා. ඒ බලමු මේ ඊටු ටික කියලා බලමු. මේ සඳහා ගැලීම් සටහනක් නිර්මාණය කර ඒ ඇසුරෙන් Python වැඩසටහන සකස් කරන්න. හරි. ඕකයි පුතා වැඩි. හරි. පුතා දැන් මේ ෆ්ලෝ chart එක අඳලා පස්සේ ඔයාලට තේරෙයි මේක වැඩේ කොහොමද දුවන්නේ කියලා. හරි? මම මේක මගලා ෆ්ලෝ chart එක ගන්නවා. ඔයාලා බලන්න වැඩ. මේ බෝඩ් එක මකන එක තමයි අමාරුම වෙන්නේ. හරි මකන්න ඕනේ ගේන්නවා. හරි? මකන එක වට්ටම. මම සෑහන හොඳ කරලා මකන්නේ.
හරි. හරි. ඔන්න පුතා ෆ්ලෝ chart. මම උඩින් මදින්න නැත්නම් ඊට වදින්න. හරි. මම උඩින් මදින්න නේ. මෙහරින් අදින්නම්කෝ. පේනවනේ. හරි. ඔන්න ස්ටාර්ට් එක අදින්න යන්න. අය පුතා ෆ්ලෝ chart එක ස්ටාර්ට් එක තියෙනවා. හරි. පේන්නේ නැහැ. උඹට පහළ. එක පහළ. සුත්ත පහළ කරන්න. මේ හරි පේනවනේ. හරි. ස්ටාර්ට් එකක් තියෙනවා. පුතා ස්ටාර්ට් එකෙන් පස්සේ අපි හදාගන්න වේරියබල් තියෙනවා. මොකක්ද මේ වේරියබල්? පුතා දැන් ඔයාලා ගන්නවා. පරිශීලකයා පුතා එන්ටර් කරනවා ඩිස්ක්‍රිප්ෂන් එක. ඔව් ඩිස්ක්‍රිප්ෂන් එක. යුනිට් එක ප්‍රයිස් එක. යුනිට් ගාණ කීයද? සබ් ටෝටල් එක සහ ටෝටල්. ඔන්න වේරියබල් ටික මුලින්ම හදාගන්න. මුලින්ම ওই වේරියබල් ටික අපි හදාගන්න. හරිද? හදාගමු පුතා වේරියබල් ටික නගගන්න. එහෙම ගමු නැත්තම්. මොන ගමු පුතා? ආයි මුලින්ම මොන ගමු? හරිම ගමු පුතා. මම හදාගන්න වේරියබල් එක මුලින්ම ගමු අපි. අපිම ගමු. මොනවා? අපි ඉන්පුට් කරගමු. අපි ඉන්පුට් කරගමු පුතා. මොකද්ද? ඩිස්ක්‍රිප්ෂන් එක ඉන්පුට් කරගමු. ඩිස්ක්‍රිප්ෂන් එක ඉන්පුට් කරගමු. ඊළඟට යුනිට් ප්‍රයිස් එක ඉන්පුට් කරගමු. යුනිට් ප්‍රයිස් එක ඉන්පුට් කරගමු. යුනිට් ප්‍රයිස් එක ඉන්පුට් කරගමු. යුනිට් ප්‍රයිස් එක අපි ඉන්පුට් කරගමු. ඊළඟ පුතා quantity එක. quantity. ඊළඟ පුතා කොච්චරයිනේ? යුනිට් එකේ ගාණ සහ යුනිට් කොච්චරද? යුනිට් 5 සබන්කට 5 10ද කියන්නේ. හරි? මේ ටික පුතා අපි ඉන්පුට් කරගමු. ඉන්පුට් එක නම් ඔයාලා දන්න පුතා මෙන්න මේ සිම්බල් එකට තමයි ඉන්පුට් එකක් ඔයාලා අදවත් කරන්නේ. හරි ඔන්න ඔය ස්ටාර්ට් එක තිබ්බා. මේ ටික අපි ඉන්පුට් කරගත්තා. ඊට පස්සේ පුතා මේ ඉන්පුට් කරගත්ත ටික අපි ගබඩා කරන ෆයිල් එක රයිට් කරන්න. ෆයිල් එක ලියන්න. ලියමු පුතා එයා යටින්. රයිට් කරමු අපි. රයිට් කරමු මේ දේවල් ටික. මොනවද? description, unit price සහ quantity. අන්න පුතා අවුලක් තියෙනවා. පුතා ඔය ටික රයිට් කරන්න කලින් ඔය ටික රයිට් කරන්න කලින් පුතා අපි හදා ගන්න ඕනේ සබ් ටෝටල් එකනේ. නැද්ද? ඔයට කලින් පුතා සබ් ටෝටල් එක හදා ගන්න බැහැ. තේරෙනවද? අපි සබ් ටෝටල් එක හදා ගන්න. සබ් ටෝටල් එක හදා සබ් ටෝටල් එකක් ගන්න. පුතා සබ් ටෝටල් එක සමාන වෙන්නේ යුනිට් ප්‍රයිස් එක මල්ටිප්ලයි ගුණ වෙන්න ඕනේ quantity. යුනිට් එකක් පුතා 50යි 50ම 5ක්. සබන් කැටයක් 50යි 50ම 5ක්. අන්න ඒක. පුතා මේත් එක්කම අපි ටෝටල් එක හදා ගන්නත් ඕනේ. ටෝටල් එක දැන් පුතා සබ් ටෝටල් ඔක්කොගෙම එකතුව තමයි ටෝටල් එක කියලා කියන්නේ. සබ් ටෝටල් ඔක්කොගෙම එකතුව තමයි ටෝටල් එක කියලා කියන්නේ. දැන් පුතා ටෝටල් එකට එකතු වෙන්න ඕනේ මෙන්න මේ සබ් ටෝටල් එක. හරිද? දැන් පුතා මේ ටෝටල් කියන්නේ බොක්ස් එක ගන්නකො. ටෝටල් කියන්නේ බොක්ස් එක. මේ ටෝටල් කියන බොක්ස් එකට පුතා සබ් ටෝටල් එකින් එකින් වැටෙන්නේ. පළවෙනි වටේදී පුතා මෙන්න මේකේ. මොකද සබන්කට පහයි. සබන්කට පහේ වැලියු එක ඒ අදාළ අදය ටෝටල් කියන බොක්ස් එකට වැටෙන්න ඕන. වැටෙන්න ඕන පුතා එකතු කිරීමක් නෙවෙයි. සබන්කට පහේ අගේ වැටෙනවා. ඊළඟට 17 හතරක් කරා. 17 හතරක් වැටුණා. තව මොනවද පුතා? මොනිටර් පහක් කරා. මවුස් පහක් කරා. මේ මවුස් පහේ අගය
වැටෙන්න ඕනේ මේ සබ් ටෝටල් කියන බොක්ස් එකේ. ඒ කියන පුතා ටෝටල් කියන බොක්ස් එකට වැටෙන්න ඕනේ මොනවද සබ් ටෝටල් එක. තේරෙනවද? තේරුණා? ටෝටල් කියන බොක්ස් එකට පුතා සබ් ටෝටල් එක වැටෙන්න ඕනේ. වැටෙන්න ඕනේ පුතා එකතු කිරීමක් තිබුණා. තේරුණාද? දැන් පුතා ටෝටල් එක බිඳුවයි. සබංකයට 5 කරන්න සබංකයට 5 වටිනාකම 200යි නා 200 වැටෙනවා බොක්ස් එක ඇතුළට. දැන් පුතා ටෝටල් එක 200. ටෝටල් එක 200 තියෙද්දි සැමන්ටින් 4ක් කරනවා. සැමන් 4 100. 100ක් කරනවා පුතා බොක්ස් එක ඇතුළට. කලින් 200යි 100යි 300. හරි වැඩේ දෙන්න. හරි පුතා ඔන්නම අපි කැල්කියුලේට් කරගන්න. ගණනය කිරීම නම් පුතාව දන්නවා. මේ වගේ රෙක්ටැන්ගල් එකක පුතාව දාන්න. ඔන්න අපි ගණනය කරගන්න. ඊට පස්සේ පුතා මේ අගයන් ටික අපි ගබඩා කරගමු අපේ ෆයිල් එක. ෆයිල් එක ගබඩා කරමු. රයිට් කරමු මොනවද? description එක, unit price එක, quantity එක සහ මොකද්ද? subtotal එක. මේ ටික අපි රයිට් කරමු මොකේද? ෆයිල් එකේ. අවුලක් නැහැ. ඊට පස්සේ පුතා මේකෙන් පස්සේ පුතා මොකක්ද දෙන්නේ? පරිශීලකයන් අහනවා ඔයාට තව අගයක් ඇතුළත් කරන්න තියනවද? තේරුණාද? පරිශීලකයන් අහනවා ඔයාට තව අගයක් ඇතුළත් කරන්න තියනවද? තේරුණාද? එතකොට පරිශීලකයා කවුන්ට් කියන වචන ඇතුළත් කරොත් පරිශීලකයා කවුන්ට් කියන වචන ඇතුළත් කරොත් ඉක්මන ප්‍රෝග්‍රෑම් එක තේරුම් ගන්නවා තව එකක් ඇතුළත් කරන්න තියෙනවා. තේරුණාද? පරිශීලකයා පුතා exit කියන වචනේ එන්ටර් කරොත් එහෙම ප්‍රෝග්‍රෑම් එක අඳුර ගන්නවා තව අගයක් ඇතුළත් කරන්නේ නැහැ. මේ පොර අරන් තියෙන එක භාණ්ඩයක් විතරයි. එහෙනම් මේක exit කරලා දානවා. අන්න ඒ input එක ගන්න. දැන් මෙතන පහලින් මම ලියන්නම් කොල්ට තියෙනවානේ. හරි. මම පුතා input කරගන්න මොන ගමු අපි input කරමු next value එක. එහෙම ගමු. දැන් මම ලියන්නම්. පහලින් තියෙනවානේ. පහලින් ලියන්න. input කරමු පුතා නිකන් අපි x කියලා ගමුකෝ. නැත්නම් next කියලා ගමුකෝ. next value. පුතා මේ next value කියලා කියන්නේ පුතා අර count එකට exit කියන එක. හරි? input එක අපි ගන්න. හරි? අන්නම right. දැන් පුතා දැන් අපි මේ next value එක බලන්න ඕනේ. මේ next value එකට මේ පරිශීලකයා input කරපු අගය count ද එහෙම නැත්නම් exit ද? හරි? මම පුතා ගන්නම් උඩට. මම උඩට ගන්නම් ඈ. නැත්නම් ඉඩමදී උඩට ගන්නම්. හරි? මම බලනවා පුතා next value එක next value පුතා equal කියලා count එක. count කියන වචනට සමාන දෙයක්. මම උඩට ගන්නම් පුතා ඔයා උඩට ගන්න එපා ඈ. ඔයාලා පුතා පහළට ලියන්න යන්න. මම දැන් උඩට ගන්නවා මේක මට ඉඩමදී ඉන්න. හරි? ඔය වැඩි තේරුම් ගන්න. මම ගත්ත ඉඩමදී ඉන්න. හරි? පරීක්ෂා කරලා බලන්න. පුතා මේකට දෙන්න පුළුවන් දේවල් දෙකයි. එක පුතා මෙන්න yes වෙන්න පුළුවන්. පරිශීලනය ඇතුළත් කරලා දෙන පුතා මෙතනදී මේ next value එකට count එක. මේක සත්‍ය වෙන්න පුළුවන් පුතා සත්‍ය වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. අපි දැන් ගමු පුතා සත්‍ය අවස්ථාව. yes අවස්ථාව. පුතා yes නම් මොකද්ද වෙන්නේ? yes නම් මොකද්ද වෙන්නේ? yes නම් පුතා අය පාරක් පුළුවන් වෙන්න ඕනේ පරිශීලකයට මෙන්න මේ අගයන් ටික ඇතුළත් කරන්න. තේරුණාද? මේ ටික ඇතුළත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇතුළත් කරලා අය පාරක් අපි සබ් ටෝටල් එකයි මේ ටෝටල් එකයි මේ සෙට් එක කැල්කියුලේට් කරලා අදාළ ටික ගබඩා කරලා අය පාරක් අහනවා පරිශීලකයා මොකද්ද? next value එක මොකක්ද කියලා. තේරුණාද? ඊට පස්සේ next value එක අය පාරක් පුතා count කියලා දුන්නොත් එහෙම count කියලා දුන්නොත් එහෙම අය පාරක් යනවා input කරන්න පුළුවන් product එකේ නමයි unit price එකයි unit ගාන. ඔයාලට තේරෙනවද පුතා මේක loop එක. එහෙනම් ඔයාලට කෙලින් පුළුවන් පුතා මේ yes කියන එක සම්බන්ධ කරන්න පුළුවන් මොකටද? මෙන්න මේක. මෙතන මේ සාමාන්‍ය සම්බන්ධ කරලා පුතා මේ උඩට හරි. දැන් මෙතන සම්බන්ධ. මෙන්න මේක. ඔන්න ඔක. yes. හරි. yes. දැන් මොකද්ද වෙන්නේ පුතා? මෙතනදී පුතා පරිශීලකයා count කියන එක අතුලත් කරගෙන ඉන්නේ. count කියලා. yes නම් අය පාර පුතා
ඉන්පුට් කරන්න පුළුවන් වෙනවා අදාළ අගයන් ටික. ඊට පස්සේ අය පාරක් මේක කැල්කියුලේට් වෙනවා. ඒක රයිට් කරනවා අපේ ෆයිල් එකේ. ඊට පස්සේ අය පාරක් ඉන්පුට් කරනවා නෙක්ස්ට් වැලියු. මොනවද පුතා භාණ්ඩ පහක් තිබ්බ පහම මේ කැරෙනවා. පස් පාරක් මේ කැරෙනවා. කැරකිලා එක අවස්ථාවක එනවා පුතා පරිශීලකයා මෙතනට එක්සිට් කියලා ටයිප් කරනවා. එක්සිට් කියලා. ඒ කියන්නේ කවුන්ට් නෙමෙයි පුතා. නෙක්ස්ට් වැලියු පුතා කවුන්ට් නෙමෙයි නම් නෝ නම් පුතා නෝ අවස්ථාවෙන් තියෙනවා. අපිට පුළුවන් කරන්න මොකද කරන්න? අපි පුතා එහෙනම් කරන්න ඕනේ රයිට් කරන්න ඕනේ අවසානට මොකද රයිට් කරන්නේ? ටෝටල් එක පුතා. ටෝටල් එක රයිට් කරන්න ඕනේ. ටෝටල් එක. ටෝටල් එක පුතා රයිට් කරලා ඉවර වෙලා අවසානට පුතා මොකද කරන්නේ? අපි මේක ගෙන් කරන්න ඕනේ. වැඩි වුණාද? හරි. දැන් මම මේක පුතා ලස්සනට පොඩි කරලා ඇන්දේ මේ කිව්වා මම ඉන්න පාර ලස්සනට දැතුව පහළ ළඟින් හරි. දැන් මට ඒක ඉගෙන ගන්න මම පැත්තට ගත්තා. හරි. අවසාන පුතා එන්ඩ් කරනවා. සිම්පල් වැඩි. සිම්පල්. ඔය වැඩි. නෙක්ස්ට් වැලියු කවුන්ට් නම් ඒක නෝ නම් රයිට් කරලා ටෝටල් එක. අය බාන්න නෑනේ පුතා. නෙක්ස්ට් වැලියු පුතා කවුන්ට් නෙමෙයි කියලා කියන්නේ අනිවාර්යෙන් එක්සිට් වෙන්න බෑ. පුතා එක්සිට් නම් අය ප්‍රොඩක්ට් එකක් නැහැ. අය බාන්න නැහැ. බාන්න පහේ රන් තියෙන. හයක් කරන්නේ නැහැ. එහෙනම් පිළිම එක්සිට් වෙනවා. එක්සිට් වෙද්දී සබ් ටෝටල් එකේ පුතා මේ අපි හදලා ටෝටල් එක තමයි සම්පූර්ණ බාන්න වල එකතු. අන්නේ බාන්න එකතුවත් අපි ගුණුවේ ගබඩා කරන්න ඕනේ. ගබඩා කරලා තමයි මේක එන්ඩ් කරන්නේ. හරි මම වැඩේ තේරුම් ගන්න. පුතා මේකත් උනට අක්ගල් නෝට් කරගන්න. අක්ගල් නෝට් කරගන්න. අක්ගල් නෝට් කරගන්න. හරි. මම දන්නවා කාලේ ඇති කියලා. අපි යන්නේ අපේ මේකට අදාළ Python code එක ලියන්න. දැන් පුතා වැඩේ ටිකක් අමාරු කියලා තේරෙනවා. අමාරුත් නැහැ මේක. ඒ පුතා මේකේ Python code එක ටුක්ටක් ලියන්න අමාරු. අමාරු නැහැ ටුක්ටක් කරලා ලොකුයි Python code. ලොකුයි Python code එක. මම පුළුවන් තරම් උත්සාහ කරන්නම් මේක කෙටියෙන් ලියන්න. ඒක ඔයාලා වැඩි තේරුම් ගන්න පුළුවන්. දැන් පුතා මේක මහන්නම් මකටි කරලා. මේක දාලා Python code එක ලියන්න. ලියද්දි පුතා මම Python code එකේ flow chart එක ඔළුවේ තියාගන්න. flow chart එක ඔළුවේ තියාගෙන Python code එක ලියන්න. හරි. මම මහන්නම් මේක. හරි. පුතා මේකත් මකන්න නැත්නම් ඊට වදිනවා මට. මේකත් මකන්න. හරි. පුතා මුලින්ම අපි කරන්නේ මොකද්ද? පරිශීලකයන් පුතා අපි ඉන්පුට් කරගන්නවා. මොනවද ඉන්පුට් කරගන්නේ පුතා? ඩිස්ක්‍රිප්ෂන් එක, යුනිට් එක ප්‍රයිස් එක, යුනිට් ගාණ කීයද? මෙන්න තුන අපි ඉන්පුට් කරගන්න. තුන අපි ඉන්පුට් කරගන්න. හරි. පුතා මුලින්ම වේරියබල් එකක් හදා ගන්නවා. මුලින්ම හදා ඩිස්ක්‍රිප්ෂන්. හරි. ඉතින් මම හදන්න. ඩිස්ක්‍රිප්ෂන්. ඩිස්ක්‍රිප්ෂන් equal input හරි වරහන් ඇතුළේ පුතා මම දාගන්න එමුනම් එන්ටර් එහෙම ඕනේ
become වලින් description එක. හරි. පුතා මේකේ මොකද්ද වෙන්නේ පුතා? මේකෙන් වෙන්නේ පරිශීලකයට පුතා මේ ප්‍රෝග්‍රෑම් තේනවා. ඒක තේරෙනවද? පේනවා. පුතා මේක වෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක රන් වුණාට පස්සේ පුතා description කියලා මේ අර පහළ අර ටර්මිනල් එක තියෙන පුතා කියන්නේ. අර ප්‍රෝග්‍රෑම් එක රන් වුණාට පස්සේ පුතා අවුට්පුට් එක පෙන්වන්නේ එතන පුතා description එක පෙන්වනවා. ඒ description එකට පෙන්වනවා. එතකොට පුළුවන් පරිශීලකයට description එක අතුලත් කරන්න. description අතුලත් කරන්න. අතුලත් කරාට පස්සේ පුතා ඒ අංගය මෙන්න මේ වේරියබල් එක බඩාවේ. දැන් මේක තේරෙන්නේ නැත්නම් ඔයාලට. ඔයා මේක Python එකේ රන් කරලා බලන්න. ඔයාලට තේරෙයි මොකක්ද මේ කියන්නේ. ඔයාලට පුතා අර යට අවුට්පුට් එකේ පේනවා description එක වචනේ පෙන්නනවා. ඉස්සරහින් පුතා ඔයාලට අගය අතුලත් කරන්න පුළුවන්. කැමති අගය අතුලත් කරන්න. අතුලත් කරලා පස්සේ ඒ අගය මෙන්න මේ වේරියබල් එකේ පුතා ගබඩාවේ. ගබඩාවේ. හරි. ඔන්න පුතා description එක අපි ගබඩා කරලා ගත්තා. පුතාට යුනිට් එකේ මේ යුනිට් ප්‍රයිස් එක වෙන්නේ. ඉදාගම් පුතා යුනිට් ප්‍රයිස් අපි ඉන්පුට් කරගමු පුතා එකක් ඉන්පුට් යුනිට් ප්‍රයිස් හරි පුතා මේවා දන්නවා මේ පාලන අවස්ථාව ගන්නකො මේකේ පුතා මේ ඉන්පුට් කියලා දාලා මේ වගේ ලිව්වොත් පුතා මෙතනින් එන ඉන්පුට් එක පුතා ස්ට්‍රින්ග් වැලියු එකක් වෙනවා මම මේ ක්ලාස් එකක් කිව්වා මේ වැලියු එක ස්ට්‍රින්ග් වැලියු එකක් වෙනවා ඒ කියන්නේ දැන් ඔයා සාමාන්‍යද පුතා මෙහෙම ලියුවා හිතන්නකෝ බලාගන්නකෝ description equal input මෙහෙම ලියලා පුතා ඔයා මේක ධාවනය කරොත් ඉන්නේ පහළ පුතා අර ටර්මිනල් එකේ ඔයාට පුතා කර්සර් එක කොහොම බ්ලින්ක් වෙනවා කර්සර් එක බ්ලින්ක් කරනවා දැන් හිතන්න පුතා මේක මෙන්න මෙතන මේ කෝඩ් එකක් දැකපු දන්නවා මෙතන එන්ටර් කරන්න තියෙන්නේ පුතා මම මේ පුතා වැරදි කරන්නේ හරි දැන් මෙහෙම තිබ්බට පස්සේ පුතා මම පාර ලියන්න මේක පේන්නේ නැතුව හරි මේක පේන්නේ නැහැ නේ ලාවට පේන ගොඩක් නැහැ හරි පුතා මේකේ මොකද්ද වෙන්නේ මේකේ වෙන්නේ පුතා මේ ඩිස්ක්‍රිප්ෂන් මේක අංකාට පස්සේ පුතා මෙන්න කර්සර් එක බ්ලින්ක් වෙනවා මේකෙන් වෙන්නේ පුතා අපිට යම්කිසි අගයක් ඇතුළත් කරන්න පුළුවන් විදිහ මේක හැදලා තියෙනවා ඔයාට මෙතෙන්ද පුතා අගයක් ඇතුළත් කරන්න පුළුවන් දැන් මේක කවුරු දකින්නේ නැහැ හිතන්නකෝ මේක දකින්න නැතුව මේක විතරක් පේන්න තියෙනවා ඉතින් ෆැක්ට් පණිනව නේද කියන්නේ මොකද්ද මේ ඇතුළත් කරන්න හොයාගන්න බෑනේ ඇතුළත් කරන්න මොකද්ද හොයාගන්නේ මෙතන මොකක්ද නමක්ද ගමක්ද වයසක්ද ඉලක්කමක්ද හොයාගන්න බෑනේ අන්න ඒ හේතුව මත අයි පුතා මේක මෙහෙම ලියන්නේ මෙහෙම ලියන්න කොහොමද description equal input මේ වරණ දාන පුතා enter the description ඔන්න මේකෙන් වෙන්නේ පුතා වෙන්න මෙතන නිකම්ම කර්සර් එක විතරක් නෙමෙයි එතන ටයිප් කරන පුතා enter the description එතකොට පුතා මේ පරිශීලන ලේසි මොකද්ද මේ ඇතුළත් කරලා හොයාගන්න ලේසි වන්න පුතා අවුලක් අන්න ඒ හේතුව තමයි පුතා මේක අපි මෙතන දැම්මේ එතකොට පුතා ඔයා මෙහෙම ලියලා යම්කිසි අගයක් ඇතුළත් කරගත්තා කියන්නකෝ ඒක පුතා යම්කිසි වචනයක් නම් අවුලක් නෑ හැබැයි පුතා මෙතන ඔයා ඉලක්කමක් නම් ඔයා ඉලක්කමක් නම් පුතා එන්ටර් කරන්නේ අන්න ඒ ඉලක්කම එන්ටර් කරාට පස්සේ අන්න ඒ ඉලක්කම් පුතා ඔටෝමැටිකලිම ඒක ස්ට්‍රින්ග් වැලියු එකකට කන්වර්ට් වෙනවා තේරුණාද මෙතන පුතා මෙහෙම ලියලා ඉන්පුට් එක ගත්තා කියන්නකෝ මෙහෙම ගමු උදාහරණයක් marks marks equal input වෙනකම පුතා මෙහෙම ලියලා ඉන්පුට් එක ගත්තොත් එහෙම මේ marks කියන වේරියබල් එකේ පුතා මේ ඉන්පුට් එක ගබඩා වෙනවා ඉලක්කම ගබඩා වෙනවා දැනද නැහැ හැබැයි ඒ ඉලක්කම් පුතා ස්ට්‍රින්ග් වැලියු එකක් වෙනවා ඒ කියන්නේ අක්ෂරයක් බවට කන්වර්ට් වෙනවා කන්වර්ට් ඒකයි වැඩේ මේක තියෙන්නේ මෙහෙම ගත්තොත් අන්න ඒ හේතුව මත පුතා මෙතනින් එන සම්පූර්ණ ඉන්පුට් එකම
ඉන්ටිග්‍රල් කරන්න තමයි පුතා ඉස්සරහට ඉන් දාලා තියෙන්නේ. අර කලින් අපි str දැන් වද අර str දැන්නේ. අර අන්නේ වගේ මෙතන කරලා තියෙන පුතා මෙන්න මේ මාක්ස් කියන මෙන්න මේක මෙතනින් එන ඉන්පුට් එක මේ සම්පූර්ණ ඉන්පුට් එකම පුතා ඉන් කරලා තියෙන්නේ. ඉන්පුට් එකම පුතා ඉන් කරලා තියෙන්නේ. මේ සම්පූර්ණ ඉන්පුට් එකම පුතා ඉන් කරලා තියෙනවා. කලින් අපි කරේ පුතා මොකද්ද මේක කරේ? අර අපි කලින් පුතා මෙහෙම කරේ. මේක ඉස්සරහ str දැන්නේ. ඒ str දැන් මෙතන පුතා මේ මාක්ස් කියන වේරියබල් එක str දැන්නේ. අන්න ඒ වගේ පුතා වෙන්න මේ කෑල්ලම වෙන්න මේ කෑල්ලම පුතා මොනවා වෙනවද? ඉන් කරනවා. ඉන් කරනවා. එතකොට පුතා මෙන්න ලිව්වට පස්සේ මෙතනින් පුතා str වෙන වැලියු එක කන්වර්ට් කරනවා ඉන්ටිගර්. පුතා බලාපොරොත්තු සංකීර්ණ concept එකක්. තේරුම් ගන්න. right. හරි. මේක තේරුම් නැත්නම් මේක බලනකොට වාඩි වෙලා කියලා තේරෙන්නේ නැත්තම්. මම අදම නම් එහෙම මේක අදම නම් එහෙම ඔය අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න මම වාට් කියලා දෙන්නම් මේක කරනදී මම වීඩියෝ දාන්න. හරි? right. අපි යන්නේ ඉස්සරහට. අපි දැන් ඉස්සරහට mean price එක අපි quantity එක ගන්න. quantity එක. in input quantity. හරි. ඔන්න පුතා අපි අදාළ අගයන් ටික ඉන්පුට් කරගත්තා. දැන් පුතා අපි මොකද කරන්නේ? අපි සබ් ටෝටල් එක කැල්කියුලේට් කරනවා. සබ් ටෝටල් එක තමයි පුතා මොකද්ද? unit price එක ගුණ කරන්න ඕනේ මොකද? quantity. තේරුණා? අපි සබ් ටෝටල් එක වෙන්නේ පුතා unit price එක quantity එකෙන් ගුණ කරනවා. අවුලක් නෑ. ඊට පස්සේ පුතා ටෝටල් එක හදාගන්න. ටෝටල් එක plus equal මොකද්ද? sub total. ටෝටල් එක plus equal sub total. අවුලක් බැරිද ඒක? හරිනේ. ඉන්පුට් එක හදාලා ගයන්ට උඩ sub total එක හදාගත්තා. ටෝටල් එක හදාගත්තා. ඊට පස්සේ පුතා මේ හදාගත්ත ටික අපි මොකද කරන්නේ? අපි අර ෆයිල් එකේ ගබඩා කරන්න ඕන කරනවා. ගබඩා කරමු පුතා. ගබඩා කරමු. මුලින් ෆයිල් එක ඕපන් කරන්න. මම මෙන්න ලියන්නම්. file equal open. අපි ඕපන් කරමු මොකද පුතා? temp.txt ෆයිල් එක. පුතා ඕපන් කරන්න මොන මෝඩ් එකෙන්? පුතා A මෝඩ් එකෙන් ඕපන් කරන්න ඕන. හරි? A මෝඩ් එක. හරි? ඊට පස්සේ පුතා මම මොකද කරන්නේ? මේ අගයන් ටික පුතා කබඩා කරනවා. කබඩා කරමු බලන්න. file.write. හරි? write කරලා පුතා මොකද කරන්නේ අපි? අයි මුලින් පුතා write කරමු. මොකද්ද? මම ඔයාලට ෂෙයා කරන්න පුතා ස්ක්‍රීන්. ඔබ බලන්න. දැන් පුතා අපි මුලින් මේ ගබඩා කරනකොට බලන්නකෝ. පුතා හොඳට බලන්න මේ වෙන්න මේ ටික පුතා මුලින් අපි ගබඩා කරලා ඉන්න ඕනේ නේද? මේ ටික. නැද්ද? මේ ටික අපි ගබඩා කරලා ඉන්නේ පුතා. මේ ටික ගබඩා කරලා තමයි ඊට පස්සේ තමයි අපි වෙන්න මේ ටික ගබඩා කරන්න ඕනේ. දැක්කද? මේ ටික ගබඩා කරලා ඊට පස්සේ තමයි මේ ටික ගබඩා කරන්න. තේරුණාද? අන්න ඒ හින්දා පුතා මුලින් පුතා අපි ටයිප් කරන්නේ මොකද්ද? description එක. හරි? unit price එක. අන්න ඒ ටික පුතා මුලින් අපි එන්ටර් කරනවා. ඊට පස්සේ තමයි අපි මෙන්න මේ මෙතන ඇතුළත් කරපුවා කියන්නේ ඇතුළත් කරන්නේ. මුලින් පුතා අපි කියන head එක. table එකේ head එක හදාගෙන ඉන්නවා. table එකේ head එක හදාගෙන ඊට පස්සේ තමයි මෙන්න මේ ඇතුළත් කරන අගයන් ටික අපි දෙවෙනි row එකේ දෙවෙනි page එකේ ගබඩා කරන්නේ. හරි? මුලින්ම හදාගමු පුතා ඒක. හරි. අපි write කරමු පුතා මුලින්ම description. description. ඊට පස්සේ පුතා ආය අපි write කරමු file.write මොකද්ද පුතා? quantity unit price. පුතා unit price එක තියෙන හොඳට බලන්න. tab space එකකින් තමයි තියෙන්නේ. tab space එකකින් තමයි පෙන්නන්නම්. මේ බලන්නකො මේ. දැක්කද මේ? tab space එක තියෙන පුතා මේ. tab space එකක් තමයි තියෙන්නේ. අන්න ඒ හින්දා පුතා අපි tab space එක තියාගන්නත් ඕනේ. තියාගමු පුතා tab space එක. /e කියලා තියලා ලියමු පුතා
unit price ඊට පස්සේ පුතා file dot write item space එකක් තියලා අය දාගන්න පුළුවන් මොකද්ද quantity ඊට පස්සේ පුතා file dot write මොකද්ද /p subtotal ඔන්න පුතා අපි head එක හදාගත්තා. එහෙනම් table එකේ අපි head එක හදාගත්තා. ඊට පස්සේ පුතා අපි දැන් ඊට පස්සේ කරන්න ඕනේ අර පරිශීලකය ඇතුළත් කරපු අගයන් ටික දෙවනි පේළිය ඇතුළත් කරන්න ඕනේ. මේක පළවෙනි පේළිය. මේ පළවෙනි පේළියෙන් පුතා අපි කරේ මොකක්ද? අර පළවෙනි ලයින් එක හදාගන්න. අර table එකේ head එක හදාගන්න. දැන් table එකේ head එක හදාගෙන ඉවරයි. දැන් අපි මොකද කරන්නේ? table එකේ head එක හදාගෙන ඉවරලා ඊළඟ ලයින් එකේ මොකද කරන්නේ? මෙන්න මේ පරිශීලකය ඇතුළත් කරපු අගයන් ටික ගබඩා කරන්න ඕනේ. මොකද්ද අපේ description එක මොකද්ද unit price එක මොකද්ද unit quantity එක කීයද subtotal එක කියලා අපි ටික දෙවෙනි line එක වඩා කරගන්න. ඉතින් පුතා මෙතන ලියන්න නැතුව මම මෙතෙන්ට ගන්නම්. හරි මෙතෙන්ට ගන්නම් මම. හරි. තව close නෑ පුතා මේක. මේ close කරලා නෑ file එක තාම. හරි. හරි. මෙතෙන්ට ලියන්න. දැන් අර ඉදම ලියන්න. මෙතන ලියන්න මම. මෙතන ලියන්න. file dot write දැන් පුතා මතක් කරගන්න new line එකට යන්න ඕනේ. share on screen එක. ඕම් බලන්න පුතා මේ. දැක්කද මේ? පුතා new line එකට යන්න ඕනේ දැක්කද? දැන් මෙතන අපි ඉන්නේ subtotal එකෙන් පස්සේ මෙතන ඉන්නේ අපි දැන්. පුතා මෙන්න මේ description එක type වෙන්න ඕනේ new line එකට ගිහින්. එහෙනම් පුතා අපි දැන් new line එකක් දෙන්න ඈ. new line එකක් දෙන්න. /n උඩුම වහුවා එකතු කරා පුතා මොකද්ද? description එක. පුතා description එක string value එකක්. string value එකක්. string value එකක් නම් අය මුකුත් කරන්න දෙයක් නැහැ. එහෙම කියන්න පුළුවන් variable name. මේ මොකක්ද variable name? description. ඔන්න. ඊළඟට අපි ගමු file dot write. දැන් පුතා new line එකට ගියානේ. දැන් අය new line එකට යන්න ඕනේ. අයොන් tab space එක. වෙනනම්. මේ tab space එක අයොන්. අය new line එකට යන්න ඕනේ. මේ tab space එකක් කොහොමද දැක්කද? tab space එකක් කොහොමද? දැක්කද? හරි. හදාගන්න පුතා. /t. දැන් පුතා හොඳට බලන්න unit price එක කියන ඉලක්කම. එහෙනම් අපි මේක str කරන්න ඕනේ. str කරන්න මොකද්ද? unit price එක. ඊළඟ පුතා file dot write /t එකතු කරන්න ඕනේ මොකද්ද? quantity එක. ඒක පුතා str කරන්න ඕනේ. quantity. පුතා පේනවනේ? හරි. මම අවසානයේ ගන්න උඩට ගන්නම් පුතා. මෙතන ලියන්නම් මම. file dot write පුතා මේක අපි backspace එකක් දාමු. එකතු කරමු str මොකද්ද පුතා? subtotal එක. subtotal. පේනවනේ මෙන්න. තා සුත්ත පහළට ගන්න. නැත්නම් පේන්නේ. හරි. බලන්න file equal open sorry මොකක්ද මේ ලිය බොරුව හරි මෙහෙම ගන්න නෙමෙයි ලියන්නේ බොරුව හරි බොරු ලියන්නේ නේද හරි ඉවර නෑ තාම file dot write file dot write ඔය write කරනකොට subtotal එක පුතා tab space එකක් තියන්න ඕනේ කියලා එකතු කරනවා str කියනවානේ subtotal ඔන්න වැඩි. ඔන්න පුතා අපි subtotal එකත් අපි ගබඩා කරගත්තා. ඊට පස්සේ පුතා අපි input කරනවා next value. පුතා file close කරලා ඉන්න ඕනේ. file close. ඊට පස්සේ පුතා අපි අර next value එක input කරගන්නවා. next value එක අපි input කරගමු. next value ඊට පස්සේ පුතා අපි
while loop එකක් දාලා බලමු next value එක equal ද කියලා මොකටද count එක. පුතා count එකට equal නම් next value එක පුතා count එක නම්. දැන් next value පුතා count නම් එහෙනම් මොකද වෙන්න ඕනේ? පුතා එහෙනම් මේක මොකද්ද කියන්නේ? තව පාරක් පුතා එකතු කරන්න භාණ්ඩයක් තියෙනවා. එහෙනම් මොකද්ද කරන්නේ? එහෙනම් පුතා ආයෙ පාරක්ම මේ ටික ඔයා ආයෙ පාරක් ලියන්න ඕනේ. ඇයි? ආයෙ පාරක් පුතා ඉන්පුට් කරන්න නම් description එක, unit price එක, quantity එක ඔක්කොම ටික. sub total එක calculate කරනවා, total එක calculate කරනවා. ඊට පස්සේ පුතා මෙන්න මේ වගේ unit price එක, quantity එක, sub total එක, description එක මෙන්න මේ ටික දවඩා වෙන්න ඕනේ file එකේ. තේරුණාද? ලියන පොඩ්ඩක් ලියන ඔක්කොම ලියන්නේ නැත්නම් ඊට පස්සේ හරි. දැන් මොකද අපි ඉන්පුට් කරගමු. මොකක්ද ඉන්පුට් කරන්නේ? description එක. හරි. input description. ඊළඟට unit price. හරි ඉන්පුට් කරගන්න. ඊළඟට quantity ඉන්පුට් කරගන්න. පුතා මම මේක ඔක්කොම ලියන්න දෙයක් නැහැ. ඊටම ලියන්නේ. ඊටම කියන්නේ අවශ්‍ය නැහැ ලියන්න වලට තේරෙනවද? ඊට පස්සේ පුතා අපි sub total එක calculate කරමු. ඊළඟට unit price එක ගන්න quantity. ඊට පස්සේ පුතා total එක plus equal sub total. ඊට පස්සේ පුතා මොකද කරන්නේ? අය පාරක් පුතා ඔයා කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? ෆයිල් එකේ පුතා රයිට් කරන්න ඕන මොනවද? මම ලියන්න සරලව ලියන්න පුතා. රයිට් කරන්න ඕන මොකද්ද? temp.txt වල. මොනවද කවඩා කරන්න ඕන? ඉතින් description එකේ unit price එක quantity එක subtotal එක. අය පාරක් කවඩා කරන මොකේද? ෆයිල් එක. ෆයිල් එක කවඩා කරලා පුතා ඊළඟට මේ while loop එක ඇතුලේ අන්න වැදගත් ඈ. while loop එක ඇතුලෙන් පුතා අය පාරක් අපි input එකක් ගන්න ඕන. මොකද input එක next value එක. ඔන්න ඒක වැදගත් ඈ. මෙන්න මේ පුතා මේක කැත වෙනවා නේ. ඉන්ට් එක මම හිතන්නේ පොඩ්ඩක් සෙට් නැහැ වගේ. මම හොඳයි කියලා දැම්මට පස්සේ හරියනවා. දැන් අර කළු වෙලා තියෙන බෝඩ් එක. හරි. හරි. පුතා මේකෙම අපි මොකද කරන්නේ? next value එක ගන්න. next value එක අය පාරක් input කරගන්න. ඊට පස්සේ පුතා ඒක ඉවරයි. ඊට පස්සේ නේද පුතා මේකෙන් ආයෙ පාරක් ලෝඩ් කරනවා මෙතන මුලට. මෙතනින් පුතා එන්ටර් කරන වැලියු එක පුතා කවුන්ට් නොදින් එම ආයෙ පාරක් පුතා මේ ෆයිල් එක රන් වෙනවා. තේරුණාද? මෙතනින් පුතා පොර එන්ටර් කරේ කවුන්ට් එක නම් ආයෙ පාරක් පුතා මේක රන් වෙනවා. රන් වෙලා සබ් ටෝටල් එක කැල්කියුලේට් කරලා ටෝටල් එක කැල්කියුලේට් කරලා ඒක රයිට් වෙනවා පුතා ෆයිල් එකේ. ඊට පස්සේ ආයෙ පාරක් next වැලියු එක ගන්නවා. ඒක පුතා ආයෙ පාරක් කවුන්ට් නම් ආයෙ පාරක් පුතා ෆයිල් එකේ බොඩි එක දානවා. ඕකේ පුතා පරිශීලකයා මෙතෙන්ට පුතා exit කියන වචනේ exit කියන වචනේ enter කරනකම් මේ loop එක උදා රන් වෙලා මේ අගයන් ටික ඇතුළත් වෙලා එඩි කබඩා වෙනවා. එක අවස්ථාවක් එනවා පුතා මෙතනින් පුතා මෙයා exit එක type කරනවා. exit type කරුවා පුතා while එක end වෙනවා. අන්න ඒ අවස්ථාවේ පුතා අපි කරන්න ඕනේ while එකේ body එකෙන් එළියට ගිහින්. while එකේ body එළියට ගිහලා පුතා අපි file එකේ මොකද කරන්න ඕනේ? අය පාර file එක open කරලා file එක open කරලා පුතා open කරලා මොකද open කරන file එක? temp.txt file එක open කරලා මොකද open කරන mode එක? ඒ mode එකෙන් open කරලා අය පුතා file එකේ අවසාන වශයෙන් අපි write කරන්න ඕනේ. new line එකට ගිහිල්ලා මොකද්ද? total එක. අවසාන පුතා කියනවා total එක කබඩා වෙන්න ඕනේ කියලා. අවසානට පුතා total එක ගබඩා කරලා file එක close කරලා දාන්න. ඔච්චරයි පුතා වැඩ. දැන් ඔයාලට තේරෙනවනේ මේක හෙනම ලොකු කෝඩ් එකක් කියලා. දැන් ඉතින් පුතා මෙච්චර මම කියලා දෙන්නේ මේ සම්බන්ධයෙන්. ඔයා දැන් කරන්න ඕනේ තමයි මේකේ full code එක. ඔයා මට එවන්න ඕනේ. මට WhatsApp වලට දාන්න කොලේ කලිය full code එක. මේක වගා කම්පියුටර් එකක් තියනවා රන් කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් එක ගන්නදී රන් කරන්න බෑ මේක. ෆෝන් එක රන් කරන්න බෑ මම දැන් කරනකොට මේ ඔන්ලයින් කම්පයිලර් බෑ. ඔන්ලයින් කම්පයිලර් එක ෆයිල් හැන්ඩලින් බෑ. අවුලක් තියෙනවා. ඔයාලා මේකට පුතා කෝඩ් එක ලියලා මට WhatsApp කරන්න. අනිවාර්යෙන් WhatsApp කරන්න ඕනේ.
ඔයාලයි. එහෙනම් මම හිතනවා ඔන්න අපේ පළවෙනි පේපර් ඉවරයි. පළවෙනි ප්‍රශ්නේ ඉවරයි Python සම්බන්ධයෙන්. ඉස්සරහට පුතා Python මගින්ම තව networking වගේ අමාරු ප්‍රශ්න අපි කතා කරමු. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ අහමු. එහෙනම්